අපි අදත් එකතු වෙනවා. අපි මේ වැඩේ ආරම්භ කරා පහුගිය සඳුදා පෙරේදා. හරි. දැන් බොඩි පාර්ට්ස් පේපර් ඩිස්කෂන් එකේ දෙවෙනි දවස තමයි අද ආරම්භ වෙන්නේ. ඉතින් අපි පළවෙනි දවසේදී ඕපනින් සෙමින එකක් විදිහට අපේ වැඩපිළිවෙල ගැන ඉතාම පැහැදිලිව සරලව කාරණා කීපයක් කිව්වා. ඊට පස්සේ අපි පේපර් ඩිස්කෂන් එක පටන් ගත්තා. එතකොට අදත් අපි ළමයින්ට නිදහසේ මේ පාඩමට මේ පේපර් ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව වරප්‍රසාදය ලබා දීලා තියෙනවා. මොකද එදා මේකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා. කීප දෙනෙක්ම ඉල්ලීම් කරලා තිබ්බා. ඉතින් අදත් අපි ඔන්න ඕගලන්ට ඒ අවස්ථාව දෙනවා. ෆ්‍රී මේකට සම්බන්ධ වෙන්න පුළුවන් අද දවසෙත් ඕගලන්ට. හරි? එතකොට පේපර් එකට යන්න කලින් මූලික කාරණා කීපයක් මම මතක් කරන්න කැමතියි. ළමයින්ගේ අවධානයට ලක් කරන්න. හරි? පළවෙනි කාරණාව තමයි බොඩි පාර්ට්ස් මේ පේපර් ඩිස්කෂන් එක පේපර්ස් 25කින් සමන්විතයි. මේ පේපර්ස් 25 ඇතුලේ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න ඇතුළත් වෙන පේපර්ස් 20ක් සහ බහුවර්ණ ප්‍රශ්න ඇතුළත් වෙන පේපර්ස් 5ක් විදිහට පේපර්ස් 25කින් තමයි මේ වැඩේ සමන්විත වෙලා තියෙන්නේ. මේ පේපර්ස් 25 අපි දින 25ක් ඇතුළත ආවරණය කරනවා. දින 25ක් ඇතුළත. එතකොට ජූනි මාසේ 8 වෙනිදා මේ වැඩේ පටන් ගත්තා. අද ජූනි මාසේ 10 වෙනිදා මේ විදිහට සතියකට දින 3ක් අපි ඔයාව මුණ ගැහෙනවා. ඔයාලව මුණ ගැහෙනවා. සමහර දරුවෝ අහලා තිබ්බා කවදද තියෙන්නේ කියලා. මේ හැම දෙයක් ගැනම ඉතා පැහැදිලිව අපේ WhatsApp channel එකේ තියෙනවා. සමහරට ඔයාට ඒක මග ඇරෙන්න ඇති. ඒ නිසා මම නැවත මතක් කරනවා මොකද මම දන්නවා මේ වෙලාවේ ඔයා ලොකු තරඟයක ඉන්නේ. ලොකු පීඩනයකින් ඉන්නේ. අපි ඒක දන්නවා. ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා. මොකද ඔයා මේ පාර විභාගයට ලියන්නේ බයොලොජි විතරක් නෙමෙයිනේ. ඔයා කෙමිස්ට්‍රි ලියනවා, ෆිසික්ස් ලියනවා. සමහර අය ජෙනරල් ඉංග්‍රීසි වලටත් බයයිනේ. ඒ වගේම ජෙනරල් නොලෙජ් එකක් තියෙනවා. ඒ තුනක් ගත්තත් දරන්න ඒක ෆේල් වුණොත් ඒකට ලකුණු 30ක් ගන්න ඕනේ. මම දන්න විදිහට. ඒ ලකුණු 30 ගත්තේ නැත්තම් අතන ඒ තුනක් ගත්තත් ඔයාලට විශ්වවිද්‍යාලයට යන්න වෙන්නේ නැහැ. කැම්පස් යන්න වෙන්නේ නැහැ. මෙඩිසින් යන්න වෙන්නේ නැහැ. ඒක තමයි නීතිය. මේ විභාග රටාවේ. ඒතකොට ඔය හැම ස්ට්‍රෙස් එකක් එක්කම උදේ ඉඳලා රෑ වෙනකන් පන්ති තියෙනවා, ෆිසිකල් පන්ති තියෙනවා. වීඩියෝ බලන්න තියෙනවා, මේ රෙකෝඩින්ග්ස් කොට ගහලා තියෙනවා ගොඩක් අයට. ඒතර මේවත් එක්ක ඔයාලට මේ දේවල් අමතක වෙන්න පුළුවන් නිසා මම මුලින්ම මතක් කරන්නම් අපි දින 3ක් මුණ ගැහෙනවා. සමහර දරුවෝ දාලා තිබ්බා අද 8 මාට නැද්ද කියලා. අපි ඇත්තටම එදා ඕපනින් සෙමින එකේ මූලික දේවල් ටිකක් කතා කරන්න ඕන හින්දා තමයි 8 මාරට ආරම්භ කරන්න තීරණය කරේ. හැබැයි අපේ සුපුරුදු වෙලාව දැන් අද ඉඳන් දිගටම රාත්‍රී 9 මාර ඉඳලා උපරිම 11 මාර වෙනකම්. මොකද ඔයාව කායිකව මානසිකව වෙහෙසකට පත් කරලා මේ දේ කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. හරි? ඒ නිසා ඔයා හරිම සැහැල්ලුවෙන් නිදහසේ සතුටින් මේ වැඩේට එකතු වෙන්න ළමයි. එතකොට මේ වැඩේ ඔයාට හරියනවා. ඒක තමයි මම විශ්වාස කරන දේ. ඉතින් දවස් තමයි නැවතත් මතක් කරන්නම් සඳුදා රාත්‍රී 9 මාරට, බදාදා රාත්‍රී 9 මාරට සහ සෙනසුරාදා රාත්‍රී 9 මාරට. ඔන්න දවස් 3. අඛණ්ඩව දින 25ක් මේ වැඩේ වෙනවා මේ දවස් ඇතුලේ. හරි? බොඩි පාර්ට්ස් වැඩේ වෙනවා. දැන් අද අලුතෙන්ම ඇවිල්ලා ඉන්න නම් දරුවෙක් ඔන්න මතක තියාගන්න මේ පේපර් ඩිස්කෂන් එක තුල සිදු කරන්නේ ඕගලන්ගේ යුනිට් වයිස් ගත්තම ඔයාගේ සිලබස් එකේ තියෙන තැවැන්තම පාඩම කාල පරිච්ඡේද 190ක් පමණ වෙන් කරලා තියෙන දැවැන්තම පාඩම. ඉතින් මේ පාඩමේ වටිනාකම වැදගත්කම ලකුණු වලට කොයිතරම් මේ පාඩම වැදගත්ද කියන එක අපි ඕපනින් සෙමින එකේ කතා කරා. ඒ වීඩියෝ එක, ඒකේ රෙකෝඩින් එක අපි අපේ WhatsApp channel එකට, ඒ වගේම අපේ payments කරපු දරුවන්ගේ WhatsApp group එකට සහ මගේ රොෂාන් විජේසිංහ බයොලොජි කියන YouTube channel එකට මේ වෙනකොට අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට ඒක බලන්න පුළුවන් මගේ රිච්ච දරුවෙක්ට. එතනදී අපි උපදෙස් දුන්නා අපි ඉස්සරහට කරන්න යන වැඩ ගැන කිව්වා. දැන් අපේ channel එකේ මේ වැඩ අපි පටන් අරගෙන තියෙනවා. ඒ ඕගලන්ට ඕනම වෙලාවක ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව පෞද්ගලිකව මම විශ්වාස කරනවා දරුවෝ මේ වැඩේ සජීවීව නරඹන්න එකතු වෙන්න පුළුවන් නම් ඔයාට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා කියලා. මොකද ඔයාම කල්පනා කරලා බලන්න භෞතික විද්‍යාව විෂයේ ගුරුතුමාගේ රෙකෝඩින්ග්ස් ඔයාලඟ ඇති දැන් බලන්න තියෙන ඒවා. රසායන විද්‍යාව ගුරුතුමියගේ රෙකෝඩින්ග්ස් ඇති දැන් ඔයාට බලන්න. ඔයා දැනටමත් වෙනත් ජීව විද්‍යා පන්තියකට භෞතිකව හෝ ඔන්ලයින් යන ළමයෙක් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ ගුරුවරුන්ගෙත්
ඔයාට ඇති නරඹන්න රෙකෝඩින්ග්ස්. ඒතර මේ ඔක්කොම ගොඩ ගැහෙන අතරෙදී බොඩි පාර්ට්ස් රෙකෝඩින් ටිකත් ගොඩ ගැහුනොත් අබසරණයි. හරි? ඉතින් ඒ නිසා දරුවෝ පුළුවන් තරම් රෙකෝඩින්ග්ස් මත යැපෙන්න එපා. පුළුවන් තරම් මේක ෆිසිකලි ඒ කියන්නේ ඔන්ලයින් මේක සම්බන්ධ වෙන්න ලයිව් සම්බන්ධ වෙන්න යම් හේකින් ඔයාට කෙමිස්ට්‍රි පන්තියක් අත්‍යවශ්‍යම ෆිසික්ස් පන්තියක් කට් වෙනවා නම් මේ වෙලාව තුල ඕන තරම් ගුරුවරු මේ වෙලාවේ පන්ති කරනවා ඒක ඇත්ත අන්න ඒ වගේ අවස්ථාවකදී විකල්පයේ විදිහට රෙකෝඩින් එක භාවිතා කරන්න රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා ඒකේ පීඩනය මම ඕන තරම් දෙකලා තියෙනවා මම මේ පුරුදු වෙන්න උගන්වනව නෙමෙයි ලංකාවේ මුල්වරට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක බයොලොජි වල සරලම කාරණාව ඉදලා උගන්වපු පළවෙනි ගුරුවරයා මම. හරි? DP Education YouTube නාලිකාව හරහා මුලින්ම බයොලොජි ලංකාවේ ඉගෙනුවේ ඔන්ලයින් ළමයින්ට මම. ඒක ගොඩාක් අය දන්නවා. හරි? එතකොට එතන ඉඳලා ළමයි රෙකෝඩින්ග්ස් ගොඩ ගහගෙන ගියොත් ඔයාට ලොකු පීඩනයකට ලක් වෙන්න වෙනවා විභාගේ ලං වෙනකොට. දැන් සමහර ළමයින්ට හොඳ රිසල්ට්ස් දාන්න බැරි වෙන්නේ දක්ෂතාවයේ අඩුවක් හින්දා නෙමෙයි. සිලබස් කවර් කරගත්තේ නැති හින්දා නෙමෙයි. සිලබස් කවර් වෙලා තියෙනවා හොඳ දක්ෂතාවයක් තියෙනවා. නමුත් අවසාන මොහොතේ මේ විෂයන් තුනම ගොඩ ගහගත්තම වෙන්නේ ඔයාගෙන් ගන්න තියෙන ඔරිජිනල් රිසල්ට් එක අපිට එළියට ගන්න බෑ. එහෙම දෙයක් වෙනවා. හරි අපි මේවා දැකලා තියෙනවා. ඒ නිසා දරුවෝ පුංචි ඉල්ලීමක් පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකටම සම්බන්ධ වෙන්න. ඒ වෙලාවෙම විෂය කරුණු අහගෙන ඉඳලා ඒ වෙලාවේ ඇති වෙන ගැටලු ටික විසඳගෙන ඊට පස්සේ ඔයා පාඩම් කරගත්තම ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම ලයිව් එකක් බලලා තව දරුවෙක්ට හැකියාවක් තියෙනවා නම් තව චූටි වෙලාවක් හරි රෙකෝඩින් එක බලන්න තව වතාවක් දෙවතාවක් මේක බැලුවට ඔයාට කිසි පාඩුවක් නැහැ. තවත් මේකෙන් ප්‍රයෝජනයක් වාසියක් වෙනවා මිසක්. ඒක තමයි ඇත්තම දේ. පැහැදිලිද? හරි. ඉතින් ඔය ටික ඔය කාරණා ටික මම මතක් කරා අපි වැඩේ ඉස්සරහට යනකොට තව තව පොඩි පොඩි කාරණා ටිකක් උපදෙස් ටිකක් දවස ගානේ මට කියන්න පොඩි පොඩි කතන්දර ටිකක් තියෙනවා ඔයාට මේ වැඩේ සම්බන්ධව. ඒ ගැන අපි කතා කරමු. හරි නේද? හරි. එහෙමනම් අපි කෙලින්ම එමු අපේ වැඩේට. හරි. අපි පේපර් එකට එමු. අද අපි කතා කරන්නේ පේපර් 2. දෙවෙනි පේපර් එක. හරි. මේ තියෙන්නේ ඔන්න බලන්න. බලමු. කොපි පේපර් එක. හරි. පේපර් එක එන අතරේ එනකන් අපි ඔයගලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් ඒක ඉදිරිපත් කරමු. chat එකට දාන්න ඕනම ගැටලුවක්
හරි. දරුවන්ට ඇහෙනව නේද? ඇහෙනව නේද? ගැටලුවක් නැහැ නේද? ඇහෙනවා මං හිතන්නේ. හරි. පොඩි තාක්ෂණික ගැටලුවක් ඇති වුණා. හරි. දැන් අපි හරි පේපර් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පේපර් එකේ PDF ෆයිල් එක අපි WhatsApp channel එකට සාපේ body parts WhatsApp group එකට දාලා තියෙන්නේ. හරි. ඒ නිසා ඔයාලට ගැටලුවක් නැහැ. ඒ වගේම අපිට නිබන්ධන ලැබුණා කියලා ගොඩාක් ළමයි කතා කරලා කිව්වා ෆොටෝස් ගහලා එහෙම එව්වා. අපි ඒවත් දාලා තියෙනවා. සත් තවදුරටත් තාමත් සමහර දරුවන්ට ප්‍රමාදයක් ඇති. ඒකට ප්‍රධානම හේතුව ඇත්තටම ඔය සමහර ප්‍රදේශවල ප්‍රාදේශීයව තියෙන ගැටලු තමයි මේකට බලපාන්නේ. මේ නිබන්ධන ප්‍රමාද වෙන්න නැත්නම් ගොඩාක් දුර පළාත්වලත් සමහර වෙලාවට ගිහිල්ලා තියෙනවා ඊට වඩා ළඟ පළාත්වලට තාම ඇවිල්ලා නැහැ. හරි? එහෙම තියෙනවා. හරිද? පැහැදිලිද? right. දැන් ඔන්න අපි එනවා දරුවෝ අපිච්චද පටක අපි පහුගිය දවසෙත් කතා කරා අපිච්චද පටක සම්බන්ධව තමයි අපි පේපර්ස් වලදී මුලින්ම කතා කරගෙන ගියේ. ඒ කියන්නේ පටක සම්බන්ධව තමයි සත්ව පටක සම්බන්ධව. බලන්න පළවෙනිම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට ගිය දවසෙත් අපි පොඩි උත්තරයට අවශ්‍ය දේවල් කිව්වා. අපිච්චද පටක වලින් ශ්‍රාවය වන ද්‍රව්‍ය මොනවද? දැන් අපිච්චද පටක වලින් මොනවද ශ්‍රාවය වෙන්නේ? අපි දන්නවා අපිච්චද පටක වලින් ප්‍රධාන කෘත්‍යයන් තුනක් ඉෂ්ට වෙනවා. ඒ තමයි ආරක්ෂාව, අවශෝෂණය, ශ්‍රාවය. ශ්‍රාවය යටතේ ප්‍රධාන සංඝටක හතරක් අපිච්චද පටක වලින් ශ්‍රාවය වෙනවා. ප්‍රශ්නේ දිහා බලන්න හොඳට. අපිච්චද පටක වලින් ශ්‍රාවය වන ද්‍රව්‍ය මොනවද? ළමයි රූල් තියෙන්නේ දෙකයි. ගොඩක් වෙලාවට විභාගෙදී ඕගලන් ඔන්න අහුවෙන තැනක් මේක. රූල් සංඛ්‍යාවට අදාළව පිළිතුරු ලියනවා. ඒකේ වැරද්දක් නැහැ. ඇත්ත රූල් ගානට අදාළව තමයි පිළිතුරු ලියන්න ඕනේ. හැබැයි යම්කිසි ප්‍රශ්නයක කියලා නැත්තම් අච්චරක් ලියන්න මෙච්චරක් ලියන්න කියලා එතකොට ඔයා දැනගන්න ඕනේ තියෙන ඔක්කොම ටික ඒ ඉඩ තුල ඉඩ පිරිමහගෙන ඉඩ කළමනාකරණය කරගෙන ලියන්න කියලා නැත්තම් දැන් මට මතකයි 2011 අවුරුද්දේ ඒ නව විෂය නිර්දේශයකින් ආපු පළවෙනිම විභාගේ ඒ අවුරුද්දේ ජීව ලක්ෂණ නම් කරන්න කියලා තිබ්බ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට රූල් 5යි තිබ්බේ. ඉතින් අපේ දරුවෝ මොකද කරේ? ජීව ලක්ෂණ 7ක් තියෙනවනේ. 7න් 5ක් හොඳටම ලිව්වා. ක්‍රමවත් බව සහ සංවිධානය, පරිවෘතිය, වර්ධනය හා විකසනය, අනුවර්තනය, උද්දීපිතාවේ සමායෝජනය. ඒගොල්ලන්ට ලියන්න අමතක වුණා ආවේනීය සහ පරිණාමය, ප්‍රජනනය. ඒ දෙක ඒගොල්ලන් ලිව්වේ නැත්තේ. දැන් අපේ පන්ති වල හිටපු ළමයි ඇවිල්ලා කිව්වා මේ ලස්සන ලිව්වා 5ක් කියලා. මං අහුවා ඒ ඉතුරු දෙක ලිව්වේ නැත්තේ. ඒතර කිව්වා it is a rule 5යිනේ තියෙන්නේ. දැන් අපි 5 ගානට ලිව්වා සර් කිව්වනේ වැඩිපුර ලියන්න ඕනේ නැහැ. ලියන්න කිව්ද? වැඩිපුර ලියන්න ඕනේ නැහැ නෙමෙයි කියන්නේ. ප්‍රශ්නෙන් 5ක් ඇව්වොත් 5ක් ලියන්න 8ක් ලියන්න එපා. 8ක් තිබ්බා. 3ක් ඇව්වොත් 3ක් ලියන්න 7ම ලියන්න එපා. හයිපොතැලමසේ කෘත්‍යයන් 7ක් තියෙනවා සම්පත් පොතේ. හැබැයි ඔබෙන් අහන්නේ හයිපොතැලමසේ කෘත්‍යයන් 3යි නම් ඒ 3 ලිව්වම හරි. වැඩිපුර ලිව්වා කියලා වැඩිපුර ඔයා ගැන සලකා බලන්නේ නැහැ. සමහර අය හිතනවා එහෙම බලයි කියලා. එහෙම නැහැ. ඒ නිසා එකෙන් වෙන්නේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති වෙන එක. හැබැයි කියලා නැත්නම් හයිපොතැලමසේ කෘත්‍යයන් අච්චරක් මෙච්චරක් ලියන්න කියලා ඔයා අර කෘත්‍යයන් 7ම කොහොම හරි ලියන්න. ඒ 2011 මාකින් එකේ ජීව ලක්ෂණ 7ටම පොයින්ට්ස් අරගෙන තිබ්බා. ගොඩක් ළමයි 5ක් ලියලා තිබේ. ඒ ලියපු ළමයි අදක්ෂ ළමයි නෙමෙයි හොඳ මීටර. සමහරට ඉස්කෝලේ සෙක්ෂන් ෆස්ට්. බයෝ ෆස්ට්. හැබැයි එතනින් ඒ ළමයිට චූටි ලකුණක් නැති වුණා. මේක අපරාධයි. මේක තරඟකාරී විභාගයක්. ලකුණු ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේමයි මෙතනත් තේරුම් ගන්න අපිච්චද පටක වලින් ශ්‍රාවය වන ද්‍රව්‍ය මොනවද කියලා ඇහුවම මෙතන කියලා නැහැ කීයක්ද කියලා ඔක්කොම ටික ලියන්න ඕනේ. ප්‍රධාන ද්‍රව්‍ය 4ක් තියෙනවා. දැන් පුළුවන් අය මේ පේපර් එක අපි කලින් දාපු නිසා කලින් මේ පේපර්ස් ලැබිච්ච ළමයි මේ වෙනකොට ලියලත් ඇති. හරි. ඒතර ලකුණුත් ඕනනම් චෙක් කරගන්න පුළුවන්. අද අපි ලකුණුත් බලමු. එදා අපි ලකුණු බැලුවේ නැහැනේ. අද අපි ලකුණුත් බලමු. කලින් ලියපු අය ඉන්නවනම් වැඩේ ඉවරනකොට මට ලකුණු ගාන කීයද කියලාත් කියන්න. ඒක මටත් හොඳයි, ඔයාටත් හොඳයි. පෞද්ගලිකව අපි දෙගොල්ලොන්ටම අපිට බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ඒ නිසා අද පේපර් එකේ ඉඳලා ඉදිරියට තියෙන පේපර්ස් වලදී එදා සාකච්ඡා කරන දවසට කලින් හෝ ඒ දවසේ පටන් ගන්න කලින් පේපර් එක සම්පූර්ණයෙන් ලියන්න try කරන්න. කලින් පාඩම් කරගන්න නැතුව පුළුවන් නම් ලියන්න. මොකද එතකොට ඔයාගේ ඔරිජිනල් තත්ත්වය දැනගන්න පුළුවන්. ඔයා කලින් ප්‍රශ්න බලලා ඒවට ඕන දේවල් ටික පාඩම් කරලා ලිව්වම සැබෑ තත්ත්වය නිරූපණය වෙන්නේ නැහැ. හරි. හැබැයි ඔයාට අමාරු නම් ඔයා උත්සාහ කරන්න. කොහොම හරි ලියන්න උත්සාහ කරන්න. හරි. අපිච්චද පටක වලින් ශ්‍රාවය වෙන ද්‍රව්‍ය මොනවද? ද්‍රව්‍ය තමයි එකක් එන්සයිම. අනිත් එක හෝමෝන.
තව ශ්ලේෂ්මල අන්තිම එක දහඩිය. නැත්තම් කෙනෙක්ට ස්වේදය කියලා ලියන්නත් පුළුවන්. දහඩිය ලියන එක ලේසි. හරි? ඉතින් එහෙමනම් යමු උත්තරවලට අපි අතු පාඩෙන් ලියමු. හරි. මෙන්න ලියලා තියෙන එක එන්සයිම හෝමෝන ශ්ලේෂ්මල අදට යමන් හිමීට ලියන්නේ. ඒ වගේම දහඩිය. මේ අකුරු පේනව නේද ළමයි? පැහැදිලිනේ? ඒ ඇයි දන්නවද එහෙම හිමීට ලියන්නේ? මේ එදා අපි සාකච්ඡා කරලා අපි YouTube එකට වීඩියෝ එකක් දැම්මනේ. මේක රෙකෝඩින් එක අපි දාලා තියෙන්නේ. ඒ රෙකෝඩින් එක බලලා කවුරු හරි බුද්ධිමත් දරුවෙක්, අතිශයින් දක්ෂ දරුවෙක්, බුද්ධිමත් දරුවෙක් කියලා මං හිතනවා. එයා කියලා තියෙනවා, එයා කමෙන්ට් එකක් දාලා තිබ්බා. හරිද? අපිට ලස්සනට අත් අකුරු ලියන්න කියන්නේ බලන්නකෝ සර්ගේ අත් අකුරු වල කැත කියලා. එයා ඉන්නවනම් එයා කොයි වෙලාවෙ හරි මේකත් අපි දානවා YouTube එකට. එයා පුළුවන් නම් බලන්න අනිවාර්යෙන්. ඒ දරුවට මම මේ කියන්නේ දරුවා හරි කවුරු හරි. හරි? බලන්නකෝ සර්ගේ අත් අකුරු වල කැත අපිට ලස්සන ලියන්න කියනවා කියලා. සර් මේ විභාගේ ලිව්වේ ළමයි මීට අවුරුදු 16කට 18කට විතර කලින් දරුවෝ. හරි? සර් නෙමෙයි මේ පාර විභාගේ ලියන්නේ. මේ පාර විභාගේ ලියන්නේ ඔයා. හරිද? මගේ පේපර් එක මම ලියන පේපර් එක අරගෙන ගිහිල්ලා මැඩම්ලා සර්ලා බලලා මට ඒකක් දාලා දෙන්නේ නැහැ. ඒකක් හරි B එකක් හරි ලැබෙන්නේ ඔයාලට. ඒ නිසා අර හඳ පෙන්නපුවම හඳ බලන්න. ඇඟිල්ල දිහා බලන්න එපා. හරි? එහෙම ඉන්නවා. එහෙම පූර්ව ළමාවිය සංවර්ධනයේ නැති අය ඉන්නවා. ඒවා අපිට හදන්න බෑ දරුවෝ. ඒක ජාන වලින්ම එන ප්‍රවේණික ගැටලු ආබාධ තියෙනවා. හරිද? මේ පෞල් ඉතිහාසයේ අවුලක් වුණාමත් එහෙම වෙන්න පුළුවන්. හරි? ඉතින් ඒ නිසා මේ ඒ දෙන උපදෙස්ම පුළුවන් තරම් පිළිපදින්න. මොකද ඔයාව ගොඩනගා ගන්නම තමයි අපි මේ උපදෙස් දෙන්නේ. ඉතින් එහෙම කමෙන්ට් දාන අය ඉතින් හොඳයි. සතුටින් තව කමෙන්ට් දාන්න කිසිදු ගැටලුවක් නැහැ. වැඩ කරන් යන අය වැඩ කරන් යනවා. කමෙන්ට්ස් දාන අය කමෙන්ට්ස් දානවා. අවුලක් නැහැ. හරි? ඉතින් ඒ නිසා මගේ අත් අකුරු ගැන හිතන්න එපා. ඔබ ලියන්නකො ඔබේ අත් අකුරු වලින් හොඳට. එතකොට ඔබට ගොඩ යන්න පුළුවන්. හරිනේ? අන්න ඒක තමයි ඒකට උත්තරේ. හරි. එහෙනම් අපිච්චද පටක වලින් ශ්‍රාවය වෙන ද්‍රව්‍ය විදිහට දැන් පාඩම් කරන අපි මේ බොඩි පාර්ට්ස් වැඩේදී දරුවනේ වැදගත්ම දේ මේ වෙලාවේ ඉගෙනගෙන මේ වෙලාවෙම පාඩම් කරන්න ඕනේ. එතකොට ඔයාගේ ටයිම් එක ඉතුරුයි. එතකොට වෙන වෙලාවකදී මේව පාඩම් කරන්න වෙලාව වෙන් කරන්න එපා. ඒ වෙලාවේදී හොඳ ෆිසික්ස් ගණන් ටිකක් හදන්න. ඕගනික් පරිවර්තන ටිකක් කරන්න. ගණනය කිරීම ටිකක් කරන්න. හොඳ අනුමාපන ගානක් දෙකක් හදන්න. එහෙම කරලා ඒ ටයිම් එක ප්‍රයෝජනවත් වැඩකට ගන්න. පුළුවන් තරම් මේ වෙලාවෙදිම මේ ටික පාඩම් කරගෙන ඔළුවට දාගෙන බයෝ බර අඩු කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපි උදව් කරන්නේ මේ වෙලාවේ මුළු ලංකාවටම මේ වෙලාවේ මේ වැඩේට. හරි? මං එනවා දෙවනි රෝම ඉලක්කමට. නාස් මාර්ගයේ හමුවන අපිච්ඡද පටකයේ ව්‍යුහමය ලක්ෂණ තුනක් ලියන්න. දැන් ටක් ගාලා කල්පනා කරන්න. අපි සම්දත් මේක මතක් කරා. නාස් මාර්ගයේ මුණ ගැහෙන අපිච්ඡදේ කවුද? නාස් මාර්ගයේ සහ ශ්වාසනාලයේ මුණ ගැහෙන අපිච්ඡදේ තමයි මොකද්ද? සරල අපිච්ඡද වලින් අන්තිමටම අපිට මුණ ගැහෙන කෙනා. හරි? ව්‍යාජ ස්තරීභූත ස්තම්භික තව ඕනනම් විශේෂණ වචනයක් දැම්ම පක්ෂමදර අපිච්ඡදේ. ව්‍යාජ ස්තරීභූත ස්තම්භික පක්ෂමදර අපිච්ඡදේ. ඔන්න ඔය අපිච්ඡදේ තමයි අපිට මුණ ගැහෙන්නේ නාස් මාර්ගයේ නැත්නම් ශ්වාසනාලයේ. හරි? එතකොට මේ අපිච්ඡදේ සම්බන්ධයෙන් මොනවද අහන්නේ අපි? ව්‍යුහමය ලක්ෂණ තුනක්. මෙයා කරන වැඩේ නෙමෙයි. මෙයාගේ ව්‍යුහයේ ලක්ෂණ තුනක් අහනවා. පළවෙනියටම බය නැතුව ලියන්න පුළුවන්. මේක තනි සෛල ස්තරයක් ළමයි. මොකද මේක සරල අපිච්ඡද වලටයි අයිති වෙන්නේ. තනි සෛල ස්තරයක්. මම නම් ලියන්නේ මුලින්ම ඕක. ඊළඟට මේ සෛලවල විශේෂත්වයක් තියෙනවා. මේ සෛල එකම උසකින් නෙමෙයි තියෙන්නේ. සෛල එක සෛල එක උසින් තියෙන්නේ. සෛල විතරක් නෙමෙයි ඒ සෛල පිහිටන ඒ සෛලවල පිහිටන න්‍යෂ්ටිවල පිහිටීමත් වෙනස්. න්‍යෂ්ටිවල මට්ටම් පවා වෙනස්. ඔය කරුණු තුන ලිව්වනම් හොඳට මැරි. හැබැයි තව තියෙනවා කරුණු. මෙන්න මම ලියන ප්‍රධානම කරුණු තුන. හරි? තනි එමීට ලියන්නේ. අකුරු ලස්සන ලියන්න ඕනේ. තනි සෛල ස්තරයකින්. තනි සෛල ස්තරයකින් සමන්විත වේ. තනි සෛල ස්තරයකින් සමන්විත වේ. හරි? එක. දෙවැනි එක සෛල විවිධ උස මට්ටම් වලින් පවතී. නැත්තම් සෛල හැබැයි සම්පත් පොතේ තියෙන්නේ සෛල එකම උසකින් යුක්ත නැත කියලා. හරිද? ඒවත් අවධානය යොමු කරන්න.
සෛල එකම උසකින් යුක්ත නැත. ඕන්නම් මං ඇල ඉරක් ගහලා ලියන්නම්. සෛල උසින් වෙනස් වේ. සෛල උසින් වෙනස් වේ. හරි. ඊළඟට 3 න්‍යෂ්ටි විවිධ මට්ටම් වල පවතී. න්‍යෂ්ටිත් එක මට්ටමේ නෙමෙයි විවිධ මට්ටම් වල. මම දැන් ඊළඟට මේ රූපෙත් ඇඳලා පෙන්නනවා වාට. න්‍යෂ්ටි විවිධ මට්ටම් වල පවතී. ඇත්තට මේව තමයි මූලිකම ව්‍යුහමය ලක්ෂණ ටික. තනි සෛල ස්තරයකින් සමන්විතයි. සෛල එකම උසකින් යුක්ත නැත. නැත්නම් සෛල විවිධ උසවල් වලින් පිහිටනවා. න්‍යෂ්ටි විවිධ මට්ටම් වල පිහිටනවා. න්‍යෂ්ටි එකම ලෙවල් එකේ නෙමෙයි එක එක ලෙවල්ස් වල තමයි පිහිටන්නේ. පැහැදිලිද? ඔය තමයි මූලිකම ලක්ෂණ තුන. ප්‍රධානම ව්‍යුහමය ලක්ෂණ තුන. හරි? දැන් තව ඕනනම් කියන්න පුළුවන්. සෛල ස්තර ගණනාවක් ඇති බව පෙනේ. ඇති බව පෙනේ. හැබැයි ඒක අපේ ඇහැට වෙන වැරද්දක්. මේක බලනකොට අන්වීක්ෂකකින් අපිට පේන්නේ හරියට ස්තර කීපයක් ඉන්නවා වගේ. මොකද අර සෛලවල මට්ටම් වෙනස් නිසා, උසවල් වෙනස් නිසා. හරි? ඒ වගේම මේ අපිච්ච දේ සමහර සෛලවල පක්ෂම දකින්න පුළුවන්. පක්ෂම පිහිටනවා. ඒවත් ව්‍යුහමය ලක්ෂණ තමයි. මම ඒවා මේ පිළිතුරට එකතු කරේ නෑ. හැබැයි ඒවා ලියන්න ඔයාලට පුළුවන්. කිසි අවුලක් නෑ. හරි? පැහැදිලිද? හරි? පැහැදිලි නේද? right. හරි. ඔයාලට ඔන්න උත්තර ලියන්න පුළුවන් දරුවෝ. බලන්න උත්තර ලියන්න. chat එකට මොනවද තියෙන ගැටලු? ඒවටත් අපි උත්තර දීගෙනම යන්න පුළුවන් අපිට. chat එකට දාන්න ඕනම ගැටලුවක් ඔයාට ඒක බොඩි පාර්ට්ස්ම වෙන්න ඕනේ නැහැ. දාන ගැටලු වලට අපිට පිළිතුරු දෙන්න පුළුවන්. එක්කෙනෙක් දාලා තියෙනවා යාට ඒ තුනක් ඇති එහෙනම් කියලා. අර අත්තකුරු කැතයි කියලා කිව්ව එක්කෙනාට නේද? හරි. ප්‍රශ්න ගැටලු තියෙන දරුවෝ රොෂාන් විජේසිංහ කියලා ෆොටෝ එක දාලා තියෙන එකට මැසේජ් ප්‍රශ්න අහලා මැසේජ් එකක් දාන්න. හරි? හරි නේද? තව ගැටලු තියෙනවා අපි ඒකට උත්තර දෙනවා. බයෝ පේපර් එකට කලින් දවසෙත් ක්ලාස් එකක් කරන්න පුළුවන්ද සර්? මා උස්සන් යයිද දන්නේ නැහැ ළමයි. හරි? උස්සන් ගියොත්ද? උස්සන් ගියොත් අනිත් පැත්තට එනවා මම. අනිත් පැත්තට එනවා. ඒ ගැටලුවක් නැහැ. හරි. හරි. ඔන්න අපි යන්න හදන්නේ ඊළඟ එකට. හරිනේ? මම යනවා ඊළඟ කොටසට. බලන්න. ලේසි ප්‍රශ්නයක්. ලේසි නෑ සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්න වලදී ළමයි අපහසුතාවයට ලක් වෙනවා. හරියට පාඩම් කරගෙන ගියේ නැත්තම්. අනික මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මෙතන පොයින්ට්ස් 10ක් තියෙනවා. මම එක කොටසක් ඉවරුණා මේ කොටසට යන්න ලකුණු ගානක් වෙනම කියන්නම්. එතකොට අපි ලකුණුත් දාගෙන යමු වැඩේ. හරි? ඒක හරිම ඇක්ටිව් යන වැඩක්. හරි? ලස්සනට බලාගෙන යන්න පුළුවන් ලකුණු මට්ටම් පවා ඔයගලන්ට ඊට පස්සේ දාන්න පුළුවන් අවංකවම ඔයාලා මේක ලියලා ගත්ත ලකුණ දාන්න. ලකුණු 10ද 20ද අවුලක් නැහැ. හැබැයි ඔයා 10 20 ගත්තා නම් මතක තියාගන්න සර් උත්සාහ කරන්නේ මේ වැඩේ ඉවර වෙනකොට 25 වෙනි දවස් වෙනකොට ඔය 10 20 60 70ට උස්සලා තියන්න. ලකුණු 30 40 70 80ට ගේන්න. ඒක බැරි නෑ. ඒක පුළුවන්. හරි? සම්බන්ධක පටකවල හමුවන සෛල වර්ග නම් කරලා ඒවයි නිටුවන කෘත්‍ය බැගින් ඉදිරියෙන් ලියන්න.
මේමයි සෛල වර්ග පහක් තියෙනවනේ. ඉස්සෙල්ලා සෛල වර්ග පහ ඕනනම් ලියමු. එතකොට එතන ලකුණු ටික එනවා. දැන් හිතන්නකෝ කෘත්‍ය වාට ලියා ගන්න බැරි වුණත් අර සෛල වර්ග ටික ලිව්වොත් එතන ලකුණු ටික වාට රැක ගන්න පුළුවන්. හරි? රයිට්. මොනවාද සෛල වර්ග පහ? කියන්න බලන්න. එකක් තන්තු සෛල. ඒක හරි. මහ බක්ෂාණු, කුඹ සෛල, මේද සෛල, සුදු රුධිරාණු. හරි නේද පහ? ආයි කියන්න. තන්තු සෛල, මහ බක්ෂාණු, කුඹ සෛල, මේද සෛල, සුදු රුධිරාණු. ඔන්න සෛල වර්ග පහ. හරි. මම ලියාගෙන යන්නම් ළමයි. තන්තු සෛල. හැමීට ලියන්න කියලා පරක්ක වෙයිද දන්නෙත් නෑ අද. ඊළඟට කුඹ සෛල. මේකේ අනුපිළිවෙලක් එහෙම නෑ. හරි. ඊළඟට මේද සෛල. ඊළාට සුදු රුධිරාණු. ඒ වගේම මහ බක්ෂාණු සෛල. මහ බක්ෂාණු සෛල. යටින් දාන්නම් සෛල. හරි. පැහැදිලිද? රයිට්. අපි වෙන පාටකින් ලියමුනේ. කෘත්‍යයන් ටික විභාගෙදී මේ වෙන වෙන පාටවල ලියන්න එපා. කළු හෝ නිල් හරි. රතු නම් ලියන්න මෙපා. හරි. රයිට්. දරුවනේ තන්තු සෛල වල කාර්යය මොකක්ද? තන්තු සෛල වල කාර්යය. මෙයාගේ කාර්යය තමයි තන්තුමය ප්‍රෝටීන ශ්‍රාවය කිරීම. තන්තුමය ප්‍රෝටීන නැත්නම් ප්‍රෝටීන තන්තු ශ්‍රාවය කිරීම. තන්තුමය ප්‍රෝටීන ශ්‍රාවය. දැම්ම පාත් එක පාඩම් කරගමු. හරි. කුඹ සෛල. කුඹ සෛල කියන්නේ මරුම සෛල වර්ගයක්. මොකද මේකේ සංඝටක දෙකක් මේකෙන් ශ්‍රාවය වෙනවා. හිස්ටමින් සහ හෙපරින්. හෙපරින් අපිට රුධිර සංසරණ පද්ධතියේදී මුණ ගැහෙන කෙනෙක්. හෙපරින් කියන්නේ රුධිර ප්‍රතිකැටිකාරකයක්. ඒ කියන්නේ කැටි ගහිලා තියෙනවා නම් ඒව දිය කරලා දානවා. ප්‍රතිකැටිකාරකයක්. හිස්ටමින් කියන්නේ ප්‍රතිශක්තිය පාඩමේදී හම්බ වෙන සුපිරිම කෙනෙක්. අපි ප්‍රතිශක්තියේ හොඳ රචනා ප්‍රශ්න තියෙනවා. සාකච්ඡා කරන්න ඉස්සරහට එතකොට බලමු. හරි? හිස්ටමින් ගැන. හරි. එහෙනම් කුඹ සෛල වල කාර්යය හිස්ටමින් සහ හෙපරින් ශ්‍රාවය. හරි. තුන්වෙනි එක මේද සෛල. මේද සෛල වලින් කරන්නේ මොකද්ද? නමේම තියෙනනේ මේද සෛල වලින් මේදේ ගබඩා කරනවා සහ පරිවර්ණ කාර්යයක් කරනවා. ආවරණය කිරීමක් කරනවා. හරි. මේද සෛල වලින් මේදේ ගබඩා කරනවා පරිවර්ණය කරනවා. දෙකම මම ලියන්නම්. එකක් ලිව්වම ප්‍රමාණවත්. දෙකම ලියන්නේ ඔයාගේ දැන ගැනීම පිණිස. මේද ගබඩා කරනවා. ගබඩා කිරීමට සංචිත කිරීම කියලා ලිව්වත් හරි අවුලක් නැහැ. ඒ වගේම පරිවර්ණය කරනවා. පරිවර්ණය. සුදු රුධිරාණු. සුදු රුධිරාණු කියන්නේ අපේ විශේෂ ආරක්ෂක බලකාය අපේ STF එක. හරි? මොකද්ද ලබා දෙන්නේ? ආරක්ෂාව. ලොකු දේවල් නෙමෙයි. හරි ලේසි. හරි? මතක තියාගන්න මේ පේපර් සෙට් එක ඇතුලේ පළවෙනි පේපර් එකේ ඉඳලා 20 වෙනි පේපර් එක වෙනකම් මේ පේපර් සෙට් එක ඇතුලේ ඔයාට රෝම ඉලක්කම් වශයෙන් ගත්තොත් රෝම ඉලක්කම් 300කට වඩා තියෙනවා ප්‍රශ්න. ඒ හැම රෝම ඉලක්කමකටම උත්තරේ ඔයාට අවබෝධයෙන් මතක නම් ඔයාට ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ උත්තරේ ඔයාට මතක නම් ඔයාට මේ පාර A level paper එකේ බයෝ paper එකේ පද්ධති වලින් කිසිදු ගැටලුවක් නැහැ ව්‍යුහගත වලට. මතක තියාගන්න. හැබැයි ඔයාගේ පැත්තෙන් තව එක හෝම්වර්ක් එකක් වෙන්න ඕනේ. ඒ තමයි ඔයා පහුගිය අවුරුදු 7 පාස් පේපර්ස් වල ව්‍යුහගත ප්‍රශ්න වල පද්ධති ප්‍රශ්න වලට උත්තර ලියලා ඒවා ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ ඒවා හරියට සාකච්ඡා කරගෙන අවබෝධ කරගන්න ඕනේ. ඔයා එතනින් ඒ ටික අවබෝධ කරගනිද්දී මම මෙතනින් ඔයාට ඉතුරු ටික හදලා දෙන්නම් ළමයි. ඉතුරු ටික මං හදලා දෙන්නම්. ඒක විශ්වාස කරන්න. සර්ගේ මේ වචන විශ්වාස කරන්න. ඔයාට වරදින්නේ නැහැ. හරි? ඉතුරු ටික මං හදලා දෙන්නම්. ඔයාට ඒතකොට විභාගෙට ගිහිල්ලා විභාග ශාලාවේදී ඔයාට තේරෙයි පොඩි පාර්ට්ස් වැඩේට ඔයා සම්බන්ධ වීමේ වටිනාකම මොකක්ද කියන එක. ඒක ඔයාට තේරෙයි පැහැදිලිවම ඔයාට දැනගන්න පුළුවන් වෙයි. හරි? ඒක දැන් කිව්වට වඩා තේරෙන්නේ විභාග ශාලාවේදී. ඒක හොඳට මතක තියාගන්න දරුවෝ අනිවාර්යෙන් මේ ටික පාඩම් කරගන්න ඕනේ. හරි? මහ බක්ෂාණු එයා ලස්සන වැඩක් කරනවා නේද? එයා මොකද කරන්නේ? එයා භක්ෂ සෛලිකතාවය. ඒ වචනේ දන්නේ නැති ළමයි ඉන්න පුළුවන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. භක්ෂ සෛලිකතාවය කියලා කියන්නේ ළමයි මෙයාලට පුළුවන් ඔය ආගන්තුක දේවල් සෛලවල කැඩිලා බිඳලා ගිය කොටස් අපි කියනවා සෛල සුන්බුන් ඒ වගේම ආගන්තුක අංශු ඒවා ගිලින්න පුළුවන්. ගිලලා කාලා විනාශ කරලා දානවා.
විනාශ කරලා දානවා. හරි බක්ෂ සෛලිකතාවය මගින් ආගන්තුක අංශු නැත්නම් ආගන්තුක ද්‍රව්‍ය සහ සෛල සුන්බුන් පරිග්‍රහණය කරනවා. බක්ෂ සෛලිකතාවය මගින් ආගන්තුක ද්‍රව්‍ය හා ඊට මදි වෙන පොඩ්ඩක් හා සෛල සුන්බුන් පරිග්‍රහණය ඔන්න කරන වැඩේ. හරි බලන්න ආගන්තුක අංශු නැත්නම් ආගන්තුක ද්‍රව්‍ය සහ සෛල සුන්බුන් පරිග්‍රහණය කරනවා. පැහැදිලිද? මාර ලේසි. මං රෝමි ලකම් හතරටත් එනවාට ලියා ගන්නත් පුළුවන්. මං රෝමි ලකම් හතරටත් එන්නම්. රුධිරයේ විශේෂ සම්බන්ධක පටකයක්ද? ඔව්. රුධිරයේ සම්බන්ධක පටකයක්ද? ඔව්. රුධිරයේ විශේෂ සම්බන්ධක පටකයක්ද? අනිවාර්යයෙන්ම ඔව්. ඇයි රුධිරයේ විශේෂ සම්බන්ධක පටකයක් කියන්නේ? අනිත් සම්බන්ධක පටක වලට වඩා වෙනස් ගති ලක්ෂණ රුධිරය තුල දකින්න පුළුවන්. අංක 1. සාමාන්‍යයෙන් දර්ශීය සම්බන්ධක පටකයක් ගත්තම එයාගේ පූරකය අර්ධ ඝන තත්වයේ තියෙන පූරකයක්. නිකන් අර ජෙලිමය පූරකයක් තියෙන. හැබැයි රුධිරයේ විශේෂත්වය රුධිරයේ පූරකය කියන්නේ රුධිර ප්ලාස්මයට රුධිර ප්ලාස්මය කියන්නේ තනිකරම ලික්විඩ් එකක් ද්‍රවයක්. ද්‍රවමය පූරකයක් විදිහටයි රුධිර ප්ලාස්මය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා රුධිරයේ විශේෂ සම්බන්ධක පටකයක් වෙන්න පළවෙනි හේතුව තමයි පූරකය ද්‍රවයක් වීම. පූරකය ද්‍රවමය වීම. හරි ඊළඟට ළමයි දර්ශීය සම්බන්ධක පටකයක විශේෂත්වය තමයි සෛල වලින් තමයි පූරකයේ ස්‍රාවය වෙන්නේ. පූරකයේ නිර්මාණය වෙන්නේ පටකය තුල ඉන්න සෛල වලින්. හැබැයි රුධිර පටකයේ විශේෂත්වය රුධිර සෛල වලින් නෙමෙයි පූරකයේ ස්‍රාවය වෙන්නේ. අපි කවදාවත් අහලා නැහැ රතු රුධිරාණු වලින් සුදු රුධිරාණු වලින් එහෙම නැත්නම් අර පට්ටිකා වලින් රුධිර ප්ලාස්මාව හැදුනා රුධිර ප්ලාස්මය හැදුනා කියලා අපි කවදාවත් අහලා නැහැ. අහලා තියෙනවද? 10 වසරේදීවත් 11 දීවත් මේ A level පන්ති වලදීවත් එහෙම අහලා නැහැ. අහලා නැත්te එහෙම දෙයක් වෙන්නේ නැති නිසා. හරි ඒ නිසා මතක තියාගන්න සෛල වලින් පූරකයේ ස්‍රාවය නොවීම කියන එක විශේෂ දෙයක් රුධිර පටකයේ තියෙන. හරි අනික් සම්බන්ධක පටකවල සෛල වලින්ම තමයි පූරකයේ ස්‍රාවය වෙන්නේ. හැබැයි මේකේ එහෙම වෙන්නේ නැහැ. තුන්වෙනි එක ළමයි සාමාන්‍යයෙන් සම්බන්ධක පටකයක දර්ශීය සම්බන්ධක පටකයක හැම වෙලාවෙම පූරකය තුල තන්තු දකින්න පුළුවන්. 24 hours 365 දවසෙම පූරකය තුල තන්තු දකින්න පුළුවන්. හැබැයි රුධිර පටකයේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් රුධිර පටකය තුල තන්තු දකින්න ලැබෙන්නේ රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට විතරයි. නිකන් වෙලාවට තන්තු දකින්න ලැබෙන්නේ නැහැ. ඒක විශේෂයි රුධිරයේ විශේෂ සම්බන්ධක පටකයක් වෙන්න. ඔය කාරණා තුන තමයි මතක තියෙන්න ඕනේ. දැන් මාත් එක පාඩම් කරමු. මේ පන්තියේදී ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. මොකද්ද? පූරකයේ ද්‍රවයක් වීම, සෛල මගින් පූරකයේ ශ්‍රාවය නොවීම, සෑම විටම තන්තු දක්නට නොමැති වීම. නැත්නම් කැටි ගැසීමේදී පමණක් තන්තු දක්නට ලැබීම. හරි. එහෙනම් ඔන්න මම ලියනවා. පූරකයේ ද්‍රවයක් වීම. ද්‍රවයක් වීම ඊළාට සෛල මගින් පූරකයේ ශ්‍රාවය නොවීම. සෛල මගින් පූරකයේ ශ්‍රාවය නොවීම. සතුන්වෙනි එක කැටි ගැසීමේදී පමණක් තන්තු දක්නට ලැබීම. කැටි ගැසීමේදී පමණක් තන්තු දක්නට ලැබීම. පැහැදිලිද? right. ඔන්න ඔයාලට ලියා ගන්න පුළුවන් ඉක්මනට අපි ලියා ගමු බලන්න. දරුවෙක් අහලා තියෙනවා 9 වෙනි ලෙසන් එක. ඒ කියන්නේ මයික්‍රෝබයොලොජි. මයික්‍රෝබයොලොජි වලින් මේ පාර එසේ එකක් ඒද සර් කියලා. හැම පාරම එසේ එකක් හෝ එසේ එකක කොටසක් මයික්‍රෝබයොලොජි වලින් අහලා තියෙනවා. මේ පාරත් අහනවා. කායි කිසි කතාවක් නෑ අහනවා. ඇත්ත කියන්න එපේ. හරි. මම එනවා රෝමි ලක්කම් පහට ඔන්න ඒ කොටස ඉවරයි අපි. කාටිලේජ පූරකය තුල අඩංගු ද්‍රව්‍ය මොනවද ළමයි? කාටිලේජ පූරකය නිර්මාණය වෙන්නේ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් කියන සංඝටකයෙන්.
නම මතකයි නේද? කොන්ඩ්‍රොයිටින් සල්ෆේට්. කාටිලේජ් පූරකයේ හැදෙන්නේ ඒ සංයෝගයෙන්. හරිද? මේ පූරකයේ තුල විශේෂයෙන්ම දකින්න ලැබෙන ව්‍යුහ දෙකක් අහනවා. ව්‍යුහ දෙකක්. කවුද? එකක් කාටිලේජ් සෛල තියෙනවනේ කොන්ඩ්‍රොසයිට්. ඒ වගේම ඊට අමතරව කොලෙජන් තන්තු තියෙනවා. ඔන්න අමතක කරන්න එපා. හරි? එකක් තමයි කොන්ඩ්‍රොසයිට තියෙනවා. කොන්ඩ්‍රොසයිට කාටිලේජ් කාරක සෛල සහ අනිත් එක කොලෙජන් තන්තු. කොලෙජන් තන්තු. මෙන්න මේව තමයි තියෙන්නේ. හරි? බලන්න. කාටිලේජ් කාරක සෛල සහ කොලෙජන් තන්තු තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ මේ කාටිලේජ් පූරකය තුල. කාටිලේජ් පූරකය තුල දකින්න ලැබෙන මේ විශේෂ ව්‍යුහ දෙක තමයි ඒවා. පැහැදිලිද? හරි. 2021 ව්‍යුහගත ප්‍රශ්නේ මේ කාටිලේජ් පූරකයේ සංයෝගය අහලා තිබ්බා. 2021 ඔන්න බලන්න සර් මේ පාස් පේපර්ස් උත් විශ්ලේෂණය කර කර තමයි වත් එක මේ ගමන යන්නේ. 2021 ව්‍යුහගත ප්‍රශ්න දෙවනි ව්‍යුහගත ප්‍රශ්නේ එක රෝම ඉලක්කමකට අහලා තිබ්බ දරුවෝ මේ කාටිලේජ් පූරකයේ හැදිලා තියෙන සංඝටකය මොකක්ද කියලා කොන්ඩ්‍රොයිටින් සල්ෆේට්. හැබැයි අනාගතයේදී මේ පේපර් එකට අහන්න පුළුවන් ඒ වෙනුවට කාටිලේජ් පූරකයේ දකින්න ලැබෙන ව්‍යුහ දෙකක් ලියන්න. මෙන්න ව්‍යුහ. කොන්ඩ්‍රොසයිට සහ කොලෙජන් තන්තු. කොන්ඩ්‍රොසයිට සහ කොලෙජන් තන්තු. පැහැදිලිද? right. හරි. ලකුණු ලැබෙන විදිය ගැන ටක් ගාලා පොඩ්ඩක් මතක් කරන්න. ලකුණු ලැබෙන විදිය දැන් මෙහෙමයි. ලකුණු කියන්නේ අපි දෙන්නේ ඔයාලට පොයින්ට්ස්. ලකුණු නෙමෙයි. පොයින්ට්ස්. ඊට පස්සේ අපි ලකුණු ටික බලමු. දැන් මේක හරියට ලියලා නම් තියෙන්නේ. හරි. මෙතෙන්ට පොයින්ට්ස් දෙකක් දෙනවා. මෙතෙන්ට පොයින්ට්ස් දෙකයි. මේ තුනම හරියට ලියලා නම් තියෙන්නේ මෙතෙන්ට පොයින්ට්ස් තුනක් දෙනවා. ඊළඟට සෛල වර්ග පහයි කෘත්‍යයන් පහකුයි හරියට ලිව්වා නම් දෙපැත්ත හරියට බැලන්ස් නම් මෙතෙන්ට පොයින්ට්ස් 10ක්ම එනවා. 10ක් වෙනවා. දැන්ටමත් මෙතනින් පොයින්ට්ස් 15ක්ම අරන් තියෙනවා ඔයා. පොයින්ට්ස් 15ක්ම දැන්ටමත් අරන් තියෙන ළමයි. පැහැදිලිද? හරි. කලින් රෝම ඉලක්කම් වලටත් මම කියන්නම් ඒවා අපි ඒ උත්තර ටික නම් දැන් ඩිලීට් වුණානේ. නාස් මාර්ගයේ තියෙන අපිච්ච දේ ඒ ලක්ෂණ ලියනකොට එතන 3ක් ඇහුවේ. ඒ නිසා පොයින්ට්ස් 3යි. හරි. එතනට පොයින්ට්ස් 3යි. එකක් දාගන්න. ඒ වගේම අපිච්චදෙන් ශ්‍රාවය වන ද්‍රව්‍ය කිව්වම ද්‍රව්‍ය 4ම ලියන්න ඕනේ. එතකොට පොයින්ට්ස් 4යි. එතෙන්ට 4යි. එතකොට 4යි 3යි 7යි 7යි 10යි 17යි මෙතන 3යි 20යි 22යි. මෙතෙන්ටම ලකුණු 22ක් ගිහිල්ලා මෙතෙන්ටම පොයින්ට්ස් 22ක් ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒ නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්න. බලන්න ඔයා පොයින්ට්ස් ගන්න ගණන් කරලා බලන්න. පස්සේ බලමු 40ක් එනකොට කොහොමද තත්ත්වය කියලා. පැහැදිලිද? හරි නේද දරුවෝ? මං හිතනවා ඔයාලට ගැටලුවක් නැතුව ඇති කියලා. හරි අපි එන යන්න ඊළඟ කොටසට. දැන් මං එන්නම් chat එකට. මොන හරි ඔයා chat එකට දාලා තියෙනවද අපිට? මොනවද දාලා තියෙන්නේ? හරි. right. තියෙනවා අපි ඒව ටික කතා කරමු. හරි නේද? හරි. මම එන්නද B කොටසට ළමයි. B කොටසට අපි එමු. හරි ඔන්න මැකුවා. right. අපි එනවා B කොටසට. තාමත් විභාගෙදී අහලා නැති, තාම ප්‍රශ්න කරලා නැති අලුත්ම කොටස් තමයි දරුවෝ මම මේ ඔයාට ඉදිරිපත් කරන්නේ. තාම අහලා නැති අලුත්ම කොටස්. ඒ නිසා හොඳට සූදානම් වෙලා ගියොත් වට ගේමක් නැහැ. එච්චරයි. කවුරු මොනවා කිව්වත් මේ සර් කියන වචන ටික විශ්වාස කරන්න. ඔයා ලෑස්ති වෙලා මේ පේපර්ස් වලට සූදානම් වෙලා ගියොත් ඔයාට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. අයියෝ අපරාධ කියලා හිතෙන්නේ නැහැ. හරි? ඔයා විභාග ශාලාවෙන් පිළිතුරු ලියලා එළියට එන්නේ හරිම නිදහස් මනසකින්. ඒක ගැන චිත්‍ර රූපයක් මවන්න ඔයාට වරදින්නේ නැහැ. හරි? ඒක අනිවාර්යෙන් එහෙමම තමයි. කවුරු මොනවා කිව්වත් හරි? ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයා මේ ප්‍රශ්න වලට ලෑස්තිලා යනවනම්. එච්චරයි. හරි? ක්ෂය රෝග ආසාදක බැක්ටීරියා වර්ගය නම් කරන්න. කවුද මේ? මේ මෙඩිසින් යන අපේ ළමයි එහෙම ඉන්නවනේ. මගේ ඉන්නවා ලංකාවේ මං දැනුවත්ව යාපනයේ විශ්වවිද්‍යාලයේ හැරුණුකොට යාපනයේ වෛද්‍ය පීඨය හැරුණුකොට ලංකාවේ සියලු වෛද්‍ය පීඨවල මගේ ළමයි ඉන්නවා.
මේ කියන්න දෙයක් නැහැ. දරුවෝ මම කවදා හරි මැරුණොත් හරිද? දැන්ම මැරෙන්නේ නැහැ. හැබැයි මැරුණොත් එදාට මගේ මල් මේ මිනි පෙට්ටිය අරන් යන්න පුළුවන් මගේ නිවසේ ඉඳලා බොරැල්ලේ කනත්තට මං කැම්පස් යවපු ළමයින්ගේ අතින් අතත්. ඕක තමයි මගේ තියෙන වගකීමේ සහතිකේ. පෙට්ටිය අරන් යන්න පුළුවන් ළමයින්ගේ අතින් අත ගෙදර ඉඳලා බොරැල්ලේ කනත්තට. හරි? හැබැයි ලොකු දුරක් තියෙනවා. ඒ දුරට ඉන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒ කුලකේ ඊළඟ පුරුක වෙන්න ඕගලන්ට පුළුවන්. ඕගලන් මේ මහන්සිලා වැඩ ටික කරගත්තා. හරි? ඉතින් මම කියන්න ගියේ මගේ ගොඩක් මෙඩිකල් ෆැකල්ටි වල ඉන්න දරුවොත් එක සමහරලාට ඒගොල්ලන් දැන් ෆැකල්ටි වල ඉන්න ගමන් සමහර ෆ්‍රී වෙලාවට කතා කරනවා කොහොමද සර් කියලා සැප දුක අහනවා. එහෙමනේ ළමයි. හරි? අපිත් අපේ ගුරුවරුන්ට කතා කරනවා අහනවනේ. හරි? ඒ වගේ එතකොට මේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන වචනත් එක්ක ඉන්නකොට නිතරම කියන වචනයක් තියෙනවා TB. T සහ B. ඔය TB කියලා කියන්නේ ෂේ රෝගය ගැන කියද්දී. ටියුබකියුලෝසිස්. හරි? මෙඩිසින් කරන අයියා කෙනෙක් අක්ක කෙනෙක් නිකන් අහන්න මේ මොනවද TB ගැන කියන්න තියෙන්නේ මම පොඩ්ඩක් දන්නේ නැහැ කියලා දෙන්නකෝ කියලා. එතකොට ටක් ගාලා එයා කියන්නේ මේ ෂේ රෝගය ගැන. ඒගොල්ලන් නිතරම පාවිච්චි කරන කෙටි යෙදුමක් TB ටියුබකියුලෝසිස්. ඉතින් කවුද මේ ෂේ රෝග ආසාදක බැක්ටීරියාව? මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස්. හරි. ඕක සිංහලෙන් ලියන්න බෑ. ඕක විද්‍යාත්මක වචනයක්. ඒ නිසා ගණනාමය, සුළුනාමය හරියට ලියන්න ඕනේ. ස්පෙලිංස් වරද්ද ගන්නෙත් නැතුව හදිසියට ලියද්දි වරදින්න පුළුවන්. කල්පනාවෙන් ලියන්න සහ නාමකරණ නීති රීති වලට අනුව අතින් ලිව්වම පද දෙක යටින් වෙන වෙනම ඉරි දෙකක් අඳින්න ඕනේ. මුද්‍රණයේදී තමයි අලාකුරු. දැන් අපි මේ ලියන්නේ අතින් ලිවීමක්. හරි? එහෙමනම් මෙන්න උත්තරේ. අපි උත්තරේට එනවා. මයිකෝ බැක්ටීරියම් යටින් ඉරක් ඇඳලා ගණනාමයේ පළමු අකුර කැපිටල් ටියුබකියුලෝසිස්. ටියුබකියුලෝසිස්. ඔන්න මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස් තමයි ක්ෂය රෝග ආසාදක බැක්ටීරියා. පැහැදිලිද? හරි. ඔන්න ලියාගන්න ළමයිට අක් ගාලා ඉක්මන ලියාගමු. මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස්. ඊළඟට පුප්පුෂීය ක්ෂය රෝගය ආසාදනයට හේතු මොනවද? ළමයි පෙනහැල්ල ආශ්‍රිතව තියෙන ක්ෂය රෝග තත්ත්වය තමයි අපි කියන්නේ පුප්පුෂීය ක්ෂය රෝගය කියලා. පුප්පුෂීය ක්ෂය රෝගය ආසාදනය වෙන්න හේතු ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි නිතරම වෙනත් රෝගාබාධ වලට ලක්වීම. ඔයාට නිතර ලෙඩ හැදෙන කෙනෙක් නම් මේ සතියේ උණ හරිද? උණ හැදිලා හොඳටම ඇඟට අමාරුයි සතියම අදින්නේ හෙම්බිරිස්සාවත් එක්ක. ඊළඟ සතිය වෙනකොට ඔන්න බඩ රිදෙනවා. වමන යනවා ඉවරයක් නැහැ. හරි? ලූස් මෝෂන් වෙනවා. දැන් බලන්නකෝ ඔයා මාසෙ පුරාම ඔයාට අසනීපයිනේ. එහෙම වෙන්න පුළුවන්. ඒවා අපි ප්‍රතිකාර අරන් හොඳ කරගන්න ඕනේ. වෙනත් රෝගවලට නිතර ගොදුරු වෙනකොට අන්න පුප්පුෂීය ක්ෂය රෝගය ආසාදනය වෙන්න ඒ වගේ අයට වැඩි ඒ වගේම ඔයා නිසි ආකාරයෙන් හොඳ සමබල ආහාරයක් නොගෙන හිටියොත් එහෙම නැත්නම් අපි කියනවා දුෂ්පෝෂණය තත්ත්වයට ඔයා මුහුණ දෙන කෙනෙක් නම් ඒ නිසා ඔයාගේ ඇඟේ තියෙන මේ ප්‍රතිශක්තිය මේ රෝගවලට ප්‍රතිරෝධී වීමේ මේ හැකියාව ඕක හීන වෙනවා ඕක අඩු වෙනවා ඒක අඩු වීම නිසා දරුවෝ අනිවාර්යයෙන්ම ඔයාට මේ තත්ත්වයට මුහුණ දෙන්න ලොකු අවදානමක් තියෙනවා පැහැදිලිද? ඒ නිසා එකක් තමයි දුෂ්පෝෂණය නිසා ප්‍රතිශක්තිය හීන වුණොත් මේ තත්ත්වයට යන්න පුළුවන්. ඒ වගේම නිතරම වෙනත් රෝගවලට ගොදුරු වුණොත් මේ තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ඔන්න අපි ඒක තමයි ලියන්නේ. මේකට දැන් ලියද්දි මම කියන්නම් මේකට එක පොයින්ට් එකක් එනවා. ලකුණක් නෙමෙයි පොයින්ට් එකක්. පස්සේ ලකුණු වෙන්න අපි 2.5න් වැඩි කරලා බලමු. ඒතර වෙනත් ආසාදන වලට නිතරම ලක්වීම ඔන්න බලපානවා. වෙනත් ආසාදන වලට නිතරම ලක්වීම ඒ වගේම දුෂ්පෝෂණය
දුෂ්පෝෂණය නිසා ප්‍රතිශක්තිය හීන වීම. දුෂ්පෝෂණය නිසා ප්‍රතිශක්තිය හීන වීම. පැහැදිලිද? හරි. right. ඉක්මනට ලියාගමු. මම මෙතෙන්ට පොයින්ට්ස් දෙකක් වෙන් කරනවා. දෙකම හරිනම් පොයින්ට්ස් දෙකක් ඔයාලට ලැබෙනවා. මම එනවා ඊළඟට. කුපුෂීය ක්ෂය රෝග තත්ත්වයේ තියෙන රෝගියෙක්ගේ මොනවද රෝග ලක්ෂණ? මොනවද රෝග ලක්ෂණ මෙයාගේ තියෙන? ගොඩක් රෝග ලක්ෂණ තියෙනවා. අපි අපෙන් අහන්නේ කීයද? අපෙන් 3යි අහන්නේ. හැබැයි අපි ඊට වඩා මාකින් එකක් නෙමෙයි හදන්නේ. ඒ නිසා වැඩිපුර තියෙන ඒවත් මම ලියනවා. මේ පුපුෂීය ක්ෂය රෝගයේ තියෙන රෝගියෙකුගේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි කෑම නැත්නම් ආහාර වලට තියෙන අරුචිය. හරිද? ඊටාම ප්‍රනීත රසවත් දැක්කම නෙමෙයි දකින්න කලින් අර ඈත ඉඳන් එනකොට සුවඳ නහයට ගිහිල්ලා නේද? පුදුම විදියට ඒකට ආකර්ෂණයක් ඇති වෙන ලස්සන පිරිසිදු ආහාර වේලක් ගෙනලා මේසි උඩ තියෙනවා. ක්ෂය රෝගය පුපුෂී ක්ෂය රෝගයේ තියෙන රෝගියෙක් එච්චරම ලොකුවට යාගේ කැමැත්තක් නැති වෙන්න පුළුවන්. කමුද? මට එච්චර කන්න බෑ වගේ. ඕගලන් කන්න අවුලක් නැහැ. ඔන්න ඔහොම කියන්න පුළුවන්. හරි? ඕගලන් කන්න අවුලක් නැහැ. මට ලොකුවට කන්න බෑනේ. එහෙම කියන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ කෑම අරුචියක් ඇති වෙනවා. ඉතින් නොකා ඉන්න මොකද්ද? බරත් අඩු වෙනවා. ඇත්තටම බර අඩු වෙන්නේ එහෙම ඩයට් කරනවා කියලා නෙමෙයි. මේ රෝග තත්ත්වයේම විශේෂත්වයක් තමයි ටික ටික බර අඩු වීමකුත් දකින්න පුළුවන්. ඒතර කෑම අරුචිය කන්න නැති වෙනකොට එහෙම හිතුවත් කම නැහැ. කන්න නැති වෙනකොට බරත් අඩු වෙනවා. හරි? පැහැදිලිද? බරත් අඩු වෙන්න ගන්නවා මේගොල්ලන්ගේ. ඉතින් අපි දෙකක් ලියමු ඕන. ආහාර අරුචිය ඊළඟ බර අඩුවීම. බර අඩු වෙන්න පුළුවන්. ළමයි ක්ෂය රෝගේ තත්වයේදී මේ ක්ෂය රෝගීන්ගේ ලොකු කැස්සක් ඇති වෙනවා. මේක පීඩාකාරී කැස්සක් ඇති වෙනවා. හරි? ඒ කියන්නේ කහින්න එයාට හරිම අමාරුයි. එයාට හරි අපහසුතාවයක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. හරි? ඒ නිසා මම දානවා මේකට පීඩාකාරී කැස්ස කියලා. පීඩාකාරී කැස්ස. ළමයි ඒ විතරක් නෙමෙයි මේ තත්ත්වය මාරාන්තික තත්ත්වයට ගියාම මෙයා කහිනකොට මෙයාගේ කේටය පිට වෙනවනේ. කේටය නිකන් කේටය නෙමෙයි අවර්ණ නෑ. මේ කේටය රතු පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ කේටය සමග ලේ පිට වෙන්නත් පුළුවන්. හරි? කේටය සමග ලේ පිට වෙන්න පුළුවන්. ඒකත් බලපාන. මම ඔන්න වැඩිපුරත් එක්ක ලියනවා මේ ප්‍රධාන තුන ඊළඟට වෙන්න. කේටය සමග රුධිරය පිටවීම. කේටය සමග රුධිරය පිටවීම. පැහැදිලිද? බලන්න. කේටය සමග රුධිරය පිටවීම. ඒ වගේම මේ තත්වෙන් ඉන්නකොට ඒ පුද්ගලයාට උණ ගතියක් නිතරම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එයාට මාර විදිහට දාඩිය දානවා. AC එකක් යට හිටියත් දාඩියයි. ෆෑන් එකක් යට හිටියත් දාඩියයි. පුදුම දාඩියක් දානවා. ඒ නිසා උණ තත්ත්වයක් මේ රෝගියෙක්ගේ තියෙනවා. ඒ වගේම අධික දහඩිය තත්ත්වය තියෙනවා. අධික දහඩිය තත්ත්වය. ඉතින් මේ හයෙන් ඕනම තුනක් any 3 points ඕනම කරුණු තුනකට ඔයාට ලකුණු ගන්න පුළුවන්. ඔයාට ලකුණු දෙනවා. ආහාර අරුචිය, බර අඩුවීම, අධික දහඩිය, උණ, පීඩාකාරී කැස්ස, කේටය සමග රුධිරය පිටවීම. මේ තත්ත්වයන් නිසා ක්ෂය රෝගියෙක්ගේ මේවා තමයි ක්ෂය රෝගියෙක්ගේ දකින්න ලැබෙන ප්‍රධානම ලක්ෂණ. ප්‍රධානම රෝග ලක්ෂණ ඇත්තටම. 6ක් තියෙනවා. අපි ඔයාගෙන් ඇහුවේ 6න් 3ක් විතරයි. ඒ 3 ලිවීමෙන් ඔයාට ලකුණු ටික ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ලකුණු ටික ගන්න පුළුවන්. ඒ 3 ලියපු ගමන්. පැහැදිලිද? හරි. එක්කෙනෙක් අහනවා ප්‍රවේණියට වැඩි බරක් දෙන්න ඕනේ නෑ නේද? මෙහෙමයි ප්‍රවේණියෙන් වෙන් වෙන්නේ විභාගෙදී MCQ දෙකයි. හරි? ඒක මම කියන්නම්. හරි? ප්‍රවේණියට වෙන් වෙන්නේ MCQ දෙකයි. හරි? අනුක ජීව විද්‍යාවට MCQ 3යි.
ඒකත් කියන්න ඕනේ. ඔය පාඩම් දෙකට MCQ 5යි වෙන් වෙන්නේ. ව්‍යුහගත ප්‍රශ්නික ගොඩක් වෙලාවට හතරවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ රෝමී ඉලක්කම් කීපයක් අහන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ C කොටසේ අවසාන රෝමී ඉලක්කම දෙක අහන්න පුළුවන්. ගිය පාර එහෙම එකක් ඇහුවේ. ප්‍රවේණියට අදාළව පෙළවැල් සටහනක්. ඔයා බලන්න පාස් පේපර්ස් 2025. හරි. පැහැදිලිද? එතකොට සමස්ත ලකුණු වලට ඔය පාඩම් දෙකේම බලපෑම තියෙන්නේ රචනාවක් ලිව්වේ නැත්නම් ලකුණු 7යි. හරි? ඒකයි. හරි දැන් ඔන්න 9 වෙනි පාඩමෙන් රචනාවක් එන්නේ නැද්ද ප්‍රවේණීන් නේද ප්‍රවේණියට වැඩි බරක් නෑ නේද ඔය ප්‍රශ්න කමක් නෑ ඇහුවට වැඩක් නෑ ඔය ප්‍රශ්න අහන්න ඔය ප්‍රශ්න ඇහුවට කමක් නෑ ඔය ප්‍රශ්න වැඩක් නෑ හිතන්නත් එපා හරි ඔක්කොම ටික ඉගෙනගෙන යන්න පුළුවන් තරම් මේ ලැබෙන කාල සීමාව තුල හරි තව ප්‍රශ්නයක් දාලා තියෙනවානේ මගෙත් බලාපොරොත්තුව කැම්පස් සිලෙක්ට් වෙලා සර්ට ඒ වගේ කියන එක very good. නියමයි. ඒක දැන් වෙන්න ඕනේ. මට නොකියුවත් කමක් නැහැ. හරිද? දරුවෝ මට නොකියුවත් කමක් නැහැ මං තරහ වෙන්නේ නැහැ. එහෙම අවුලක් නැහැ. හරි? මට නොකියුවත් කිසි අවුලක් නැහැ හැබැයි අපි කැමති ඔයා හොඳම තැනකට යනවට. හරි? ගුරුවරයෙක් කියන්නේ ගුරුවරයා හොඳ ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයා හදන්න ඕනේ තමාව පහු කරන් යන ශිෂ්‍ය ශිෂ්‍යාව. ගෝලයොන්ව නෙමෙයි. ඔය ගෝලයෝ කියන ඒවා හැම වෙලාවෙම ගුරුවරයාගේ පිටිපස්සෙන් ඉන්නේ. ගුරුවරයා මොන බොරුව කිව්වත් උන්ට අවුලක් නැහැ. එහෙම නෙමෙයි. ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් කියන්නේ ගුරුවරයා අභිබව ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. එහෙම වුන් නැත්තම් මේක පරිණාමය වෙන්නේ නැහැ. හරිද? මගේ ශිෂ්‍යයා මට වඩා දක්ෂයෙක් වෙන්න ඕනේ. ඌ මෝඩෙක් වෙලා හරියන්නේ නැහැ. එතකොට ඒ යකාගෙන් බිහි වෙන්නේ ඊළඟ මෝඩෙක්. ඇත්ත කතාව ඒකයි. ඒක තේරුම් ගන්න. ඒ නිසා අපිට වඩා දක්ෂ වෙන්න ඕනේ ඕගොල්ලන්. ඒතකොට තමයි ඕගොල්ලන්ට වඩා හොඳ දක්ෂයෝ ඊළඟට එන්නේ. ඊළඟ පරම්පරාවේ නංගිලා මල්ලිලා. ඕගොල්ලන්ට වඩා දක්ෂ වෙන්න ඕනේ. ඒතකොට තමයි මේක පරිණාමය වෙන්නේ. මේක දියුණු වෙන්නේ. එහෙම නැත්නම් මේක දියුණු වෙන්නේ නැහැ. හරි? ඒකයි වෙන්නේ. අපිට ඊට පස්සේ වඳ වී යන විශේෂයක් බවට පත් වෙනවා. පැහැදිලිද? හරි. right. ඊළඟ කොටසට යමු. හරි නේද? මෙතන දැන් ලකුණු ඔන්න 6ක් එකතු වෙනවා. පොයින්ට්ස් 6ක්. මම නිකම්ම ලකුණු ගියේ වෙන්නේ පොයින්ට්ස් 6ක් එකතු වෙනවා ඔතන. හරි. පැහැදිලිද? ඔන්න යනවා. තව රෝම ඉලක්කම් දෙකක් කතා කරපුවාම B කොටසත් ඉවරයි. අපිට C කොටසටත් මෙහෙම වෙන්න පුළුවන්. ජීවධාරිතාවය යනු කුමක්ද? හරි. ඔන්න බලන්න. ඔන්න සර්ගේ අභියෝගය. පාස් පේපර්ස් තියෙනවා නම් අරන් බලන්න සර් මේ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා. ළමයි ශ්වසන පරිමාසා ශ්වසන ධාරිතා ශ්වසන පරිමාසා ශ්වසන ධාරිතා සම්බන්ධයෙන් ව්‍යුහගත මට්ටමේ ප්‍රශ්න ආවේ අවුරුදු 2ක විතරයි. ව්‍යුහගත ආකාරයෙන් ප්‍රශ්න ආවේ අවුරුදු 2ක විතරයි. 2024 ඇහුවා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට ජෛව ධාරිතාවය සහ මුළු පෙනහැලි ධාරිතාවය අතර තියෙන වෙනස මොකක්ද කියලා. මාර ලේසි. 2021 ඇහුවා හරිද අවුරුදුත් එක්ක සර් කියන්නේ සර් එච්චරට විශ්ලේෂණය කරලා තියෙන්නේ. හරි සර්ට කිසිම අභියෝගයක් නැහැ මේ සම්බන්ධයෙන්. 2021 ඇහුවා ව්‍යුහාත්මක මල අවකාශය ගැන ප්‍රශ්නයක්. හරි ව්‍යුහාත්මක මල අවකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවා රෝම ඉලක්කමක්. 2024 ඇහුවා ජෛව ධාරිතාවය නැත්නම් මේ ජීව ධාරිතාවය සහ මුළු පෙනහැලි ධාරිතාවය අතර වෙනස මොකක්ද කියලා ඇහුවා. ඔච්චරයි අහලා තියෙන්නේ. හැබැයි ශ්වසන පරිමා ධාරිතා කොච්චර තියෙනවද? උදම් පරිමාව, අතිරේක ආශ්වාස පරිමාව, අතිරේක ප්‍රශ්වාස පරිමාව, ශේෂ පරිමාව. එතනම හතරක් තියෙනවා. ව්‍යුහාත්මක මල අවකාශය 5යි. ඊට පස්සේ ධාරිතා විදිහට ගත්තම ආශ්වාස ධාරිතාවය, කෘත්‍යානුගත ශේෂ ධාරිතාවය, හරි? ඊළඟට ජීව ධාරිතාවය සහ අවසාන වශයෙන් මුළු පෙනහැලි ධාරිතාවය. මෙතන තියෙන අර්ථ දැක්වීම් 9ක් දරුවෝ. ඔය 9න් තාමත් ප්‍රශ්න කරලා තියෙන්නේ 3 දෙනෙක් සම්බන්ධව ජීව ධාරිතාවය සහ පෙනහැලි මුළු පෙනහැලි ධාරිතාවයේ වෙනස මොකද්ද 2024 ආයි බලන්න මේ කියන ඒවා බලන්න. ඒ වගේම 2021 ව්‍යුහාත්මක මල අවකාශය ගැන ඇහුවා. හරිද? ආපු ටික පොඩ්ඩයි අහපු ටික පොඩ්ඩයි අහන්න තියෙන ටික ගොඩයි. ආමග කෙටි යා යුතු මග දුරයි ළමයි. ඒ නිසා අතාරින්න එපා පාඩම් කරගමු. ඔයාලට දිගටම මේවට සම්බන්ධ ප්‍රශ්න ඉදිරි පේපර්ස් වල තියෙනවා. පේපර්ස් කට්ටලේ ලැබිච්ච ළමයි පස්සේ බලන්න මේ ප්‍රශ්න තියෙනවා. හරි. අපි එන්නම් මොකද්ද ජෛව ධාරිතාවය කියන්නේ? ළමයි ආශ්වාස සහ ප්‍රශ්වාස කළ හැකි මුළු වාත පරිමාවට තමයි ජෛව ධාරිතාවය කියලා කියන්නේ. ආශ්වාස සහ ප්‍රශ්වාස කළ හැකි මුළු වාත පරිමාව. එහෙනම් මම ලියන ඔන්න උත්තරේ. හරි ඔන්න ලියන උත්තරේ.
ආශ්වාස හා ප්‍රශ්වාස කළ හැකි මුළු වාත පරිමාව ආශ්වාස සහ ප්‍රශ්වාස කළ හැකි මුළු වාත පරිමාව. ඒකට තමයි ජෛව ධාරිතාවය කියන්නේ. හරි? ජෛව ධාරිතාවය. පැහැදිලිද? පැහැදිලිද? හරිනේ? රයිට් ළමයි. පැහැදිලි? හරි. ඊළඟට මම එනවා ඊළඟ රෝමි ලක්කමට. එතකොට B කොටස ඉවරයි. වැඩුණු පුරුෂයෙක්ගේ කියන්නේ අවුරුදු 18ට වැඩි වැඩුණු නිරෝගී පුරුෂයෙක්ගේ. හරි? සහ වැඩුණු ස්ත්‍රියකගේ කාන්තාවකගේ ජෛව ධාරිතාවයන් වෙන වෙනම ලියන්න. අයි එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුව වැඩුණු පිරිමි කෙනෙක්ගේ වැඩුණු ස්ත්‍රියකගේ ජෛව ධාරිතා අගයන් දෙකක්. මේ බලන්න. දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට ඔහේ ලියන්න එපා. ඔයා ඉලක්කම දන්නව වෙන්න පුළුවන්. හැබැයි බලන මනුස්සයාට ඒක තේරෙන්න ලියන්න. එතකොට තමයි ඔයා ගැන හරි පොසිටිව් ආකල්පයකින් මේක බලන්නේ. හරි? ඒවත් වැදගත්. හරි? මේ බලන්න. පුරුෂ කියලා ලියන්න ඕක ලියන්න තප්පරයක් දෙකක් කියන්නේ නැහැ. පුරුෂයෙකුගේ වැඩුණු පුරුෂයෙකුගේ ජෛව ධාරිතාවය 4800 ml මේවා පාඩම් කරන් යන්න ඕනේ. මේවා සම්පත් පොතේ නිර්දේශ කරලා තියෙන අගයන්. හරි? 4800යි. එතකොට අපේ කාන්තාවන්ගේ කොහොමද? ස්ත්‍රීන්ගේ ඒගොල්ලන්ගේ නම් ටිකක් අඩුයි 3100යි. 3100යි. පැහැදිලිද? ඔන්න අපේ වැඩුණු පුරුෂයෙකුගේ ජීවධාරිතාවය නැත්නම් ජෛවධාරිතාවය 4800 ml වෙනකොට වැඩුණු කාන්තාවගේ ස්ත්‍රියකගේ ඒක 3100 ml. ඉලක්කම දැම්මට වැඩක් නැහැ. ඒකකේ දාන්න ඕනේ. භෞතික විද්‍යාව ගුරුවරුත් කියන්නේ අපේ ඒකකේ දාන්නත් ඕනේ. එතකොට තමයි අංග සම්පූර්ණ වෙන්නේ උත්තරේ. උත්තර භාගෙට ලියලා සම්පූර්ණ ලකුණු නම් බලාපොරොත්තු වෙන්න එපා. උත්තර ලැබෙන්නේ භාග ලකුණ. ඒ නිසා සම්පූර්ණ ලකුණු ගන්න මේකට කැප වෙලා වැඩ කරන්න. හරි? රයිට්. එහෙනම් පුරුෂ 4800 ml, ස්ත්‍රී 3100 ml. හරි. ලියාගමු අපි. ඔන්න එතකොට B කොටස ඉවරයි. මේකට ලකුණු කොහමද? ලකුණු 2යි, පොයින්ට්ස් 2යි, මෙතන පොයින්ට්ස් 1යි. පැහැදිලිද? ඔන්න ඔහොමයි පොයින්ට්ස් ටික වෙන් වෙලා තියෙන්නේ. ළමයි ඔයාට පේනවා ඇති අපේ ලයිව් එකකින් දරුවන්ට මගේ ප්‍රොෆයිල් පික්චර් එකක් තියෙන එකට තමයි ඔයා දාන්න ඕනේ ප්‍රශ්න. එතකොට හරි ලේසි අපිට පහසුවෙන්ම ඔයාට උත්තර දෙන්නත් පුළුවන්. එතෙන්ටම දාන්න ප්‍රශ්න ටික. හරි? පැහැදිලිද? හරි. මම එනවා C කොටසට. අපි ඉක්මනට මේ කොටස ඉවර කරමු. අපිට දැවැන්ත රචනා ප්‍රශ්නයක් අද කතා කරන්න තියෙනවා ළමයි. දැවැන්ත ප්‍රශ්නයක්. නිකන් පොඩි පහේ එකක් නෙමෙයි සුපිරි එකක් කතා කරන්න තියෙනවා. දේහ පෘෂ්ඨය හරහා විසරණය මගින් බයිස්ට්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන සත්ව වංශය කවුද? දේහ පෘෂ්ඨය හරහා විසරණය මගින් බයිස්ට්‍රාවී ද්‍රව්‍ය. ඉතින් හරීම සරලයි. අපිට හම්බ වෙන සරලම කෙනා, අපිට ඉගෙන ගන්න ලැබෙන අයගෙන් සරලම කෙනා කවුද දරුවෝ? ඒ තමයි අපේ නිඩාරියා. නිඩාරියා, ජෙලිෆිෂ්ලා, හයිඩ්‍රලා ඒගොල්ලන් තමයි අහන්නේ සත්ව වංශයනේ. වංශයෙන් උත්තරය දෙන්න ඕනේ. හැබැයි විශේෂ බහිස්ත්‍රාවයේ ව්‍යුහ මුල්වරට පරිණාමයේ වෙච්ච සත්ව වංශය කියන්නේ කවුද? අපේ පැතලි පණුවෝ. පැතලි පණුවෝ කියලා ලියන්න බෑ. වංශයේ නමනේ. එහෙනම් ප්ලැටිහෙල්මින්තෙස් වංශය. මේවා සිංහලෙන් ලියන්න පුළුවන් එම අවුලක් නෑ. ප්ලැටිහෙල්මින්තෙස් වංශය. ඕනම් වංශය කියලා ලියන්න අවුලක් නෑ. මෙතනත් වංශය කියලා දාන්න. නොලිව්වා කියලා අවුලක් නෑ. පොයින්ට්ස් 1යි පොයින්ට්ස් 1යි. පැහැදිලිද? ඉක්මනට එක අපි ලියාගමු. අපිට ඊළඟ රූපයක් තියෙනවා. රූපයක් දීලා ඔන්න ප්‍රශ්නයක් දැම්මා. ඒ අතර මම බලනවා chat එකට මොනවද ඔයාලා දාලා තියෙන්නේ කියලා. ඒක දාලා තියෙන ml කියන එක අකුරෙන් නෙවෙයිද ලියන්නේ කියලා. අකුරෙන් කියන්නේ ඒ කියන්නේ මිලිලීටර් කියලා සිංහල අකුරෙන්ද? එහෙම ලිව්වට අවුලක් නැහැ. ml කියන ලකුණු දෙනවනේ. වෙලාව තියෙනවා නම් ටයිම් තියෙනවා නම් සිංහලෙන් ලියන්න මිලිලීටර් කියලා අවුලක් නැහැ.
හරි. රයිට්. හරි නේද? මං යනවා ඊළඟ එකට. හරි. බලන්න පහත රූපයේ දැක්වෙන බයිස්ට්‍රා ව්‍යුහය හඳුනාගෙන එහි ව්‍යුහමය ලක්ෂණ තුනක් ලියන්න. කවුද අප්පා මේ ව්‍යුහය? මේ මොකද්ද මේ ව්‍යුහය? මේ බයිස්ට්‍රා ව්‍යුහය මොකද්ද? අපිට පේන විදිහ නිකන් ඇම්බරිලා දඟර ගැහිලා නාලාකාරයි නේද? මේ බයිස්ට්‍රා ව්‍යුහය තමයි වෘක්කිකා නැත්නම් පශ්ච වෘක්කිකා. හරි? මේ තියෙන්නේ පශ්ච වෘක්කිකා. පශ්ච වෘක්කිකා නැත්නම් නිකං වෘක්කිකා කියලා ලිව්වත් අවුලක් නැහැ. හැබැයි ප්‍රාග්ෘක්කිකා කියලා නම් ලියන්න එපා. ඒක වැරදි. ප්‍රාග්ෘක්කිකා තියෙන්නේ ප්ලැටිහෙල්මින්තෙස්ලාගේ. මේ වෘක්කිකා දකින්න පුළුවන් වෙන්නේ අපිට ඇනලිඩා මොලුස්කා වගේ සමාජිකයන්ගේ වංශිකයන්ගේ තමයි දකින්න ලැබෙන්නේ. හරි. එයාව අඳුන ගන්නත් ඕනේ. එයාගේ ව්‍යුහමය ලක්ෂණ තුනක් ලියන්නත් ඕනේ. ඔයාලට මේක දැක්කම තනි සෛලයක් වගේ පේනවද? නෑ. මේක බහුසෛලික ව්‍යුහයක්. නාලයක් නේ බටයක් වගේ. එහෙනම් නාලාකාරයි. මේ දෙක ඉස්සෙල්ලා ලියන්න. බහුසෛලිකයි නාලාකාරයි. ළමයිනේ එක අන්තයක් සීලෝමයටත් අනිත් අන්තය බාහිරයටත් විවෘත වෙන විදිහටයි සකස් වෙලා තියෙන්නේ. ඒක තමයි මම තුන්වෙනි කරුණට ගන්නෙ. එක් අන්තයක් සීලෝමයට හා අනෙක් අන්තය බාහිරයට විවෘත වේ. මෙන්න මේ ලක්ෂණ තුන තමයි අපිට කියන්න තියෙන්නේ. රෝම ඉලක්කම් 4 ආත්‍රපෝඩාවන්ගේ මෙතෙන්ට පොයින්ට්ස් 3යි මෙතෙන්ට 1යි. ආත්‍රපෝඩාවන්ගේ දක්නට ලැබෙන බයිස්ට්‍රාවී ව්‍යුහ දෙකක් නම් කරන්න. දැන් මෙහිමයි භෞමික ආත්‍රපෝඩාවන්ට තියෙන ලස්සන එකක්. මොකද්ද? මැල්පීගිය නාලිකා. මැල්පීගිය නාලිකා. භෞමික ආත්‍රපෝඩාවන්ට තියෙනවා මැල්පීගිය නාලිකා. එතකොට අපේ ජලජ ආත්‍රපෝඩාවන්ට මොනවද තියෙන්නේ? ජලජ ආත්‍රපෝඩාව කියන්නේ මේ ඉස්ස කකුලුව වගේ කට්ටිය. ඒගොල්ලන්ට තියෙනවා හරිත ග්‍රන්ථි. හරිත ග්‍රන්ථි නැත්නම් අපිට කියන්න පුළුවන් ස්පර්ශ ග්‍රන්ථි කියන්නත් පුළුවන්. ස්පර්ශ ග්‍රන්ථි. හරිත ග්‍රන්ථි නැත්නම් ස්පර්ශ ග්‍රන්ථි තියෙනවා. ඔන්න ඒව තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. හරිත ග්‍රන්ථි නැත්නම් ස්පර්ශ ග්‍රන්ථි. පැහැදිලිද? හරි අපි ඒවත් ලියාගමු. ඔයාලා chat එකට දාන හැම පණිවිඩයක්ම මම බලනවා. ඔයා මේක ලියන අතරදී ඒ මට ලැබෙන ඉඩේදී ජීවන චක්‍ර කවද වගේද පටන් ගන්න. දැන් මෙහෙමයි අපි මේක අපේ බොඩි පාර්ට්ස් වැඩිනේ. මෙතනදී අපි ශාකය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි අපි ඔයා වෙනුවෙන් විශේෂ ෆයිනල් පේපර්ස් වගේක් නොමිලේම ලබා දීලා සාකච්ඡා කරනවා. හරි? ඔයාට එදා මම ආරම්භක දවසේදී කිව්වා අන්තිම දවස් 4 ෆයිනල් 60 hours 60 පැයක කාලය කොහොමද කළමනාකරණය කරන්න කියන එක ගැන මම ඔයාලට කියලා දෙන්න. එතකොට අපි එතනදී ඔයාලට දෙනවා විශේෂ විභාග අනුමාන ඉලක්ක ඕන වචනයක් දාගන්න පේපර්ස් වගේක් දෙනවා. ඒ පේපර්ස් හරහා ඔයාට මේ ජීවන චක්‍ර සම්බන්ධයෙන් දැනුම හදාගන්න පුළුවන්. හැබැයි ඒක අද හෙට නෙමෙයි. ඒක තව ටිකක් කල් යනවා මේ වැඩේට. ඔයා දැනට ඔයාගේ වැඩ ටික සාමාන්‍ය විදිහට කරන් යන්න. අපි මේ පන්ති කාලය තුල ඇත්තටම සාකච්ඡා කරන්නේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පද්ධති කොටස ගැන. පැහැදිලිද? පැහැදිලිද? හරි. හරි නේද ළමයි? හරි. අවසාන රෝම ඉලක්කම මේක කතා කරාම අපි ව්‍යුහගත සාකච්ඡාව අවසන් අපි ඊට පස්සේ එනවා හොඳම රචනා ප්‍රශ්නයක්. සඳුදා කරපු රචනා ප්‍රශ්න ගැන පුදුම කමෙන්ට්ස් තියෙන්නේ. පුදුම සතුටුයි, මාර සතුටුයි ඇත්තටම ළමයින්ගේ අදහස්. ළමයින්ගේ විතරක් නෙමෙයි, දෙමව්පියන්ගේ. හරිද? මේ වැඩපිළිවෙල බලන උගත් බුද්ධිමත් දෙමව්පියෝ රාශියක් අපිත් එක්ක ඉන්නවා. හරි. ලංකාවේ වෘත්තීය ශාස්ත්‍රයේ ඉහළම තැන්වල ඉන්න පුද්ගලයෝ රාශියක් ඉන්නවා. ඒ අය ඊටාම ප්‍රශංසා මුඛයෙන් කතා කරා මේ වැඩේ හරිම හොඳයි කියලා. බොරු නෙමෙයි. හරි. ලස්සනම කතාවක් කියන්නද? මට අපේ ෆිසිකල් ක්ලාස් එකක ඉන්න දරුවෙක් කිව්වා හරිද එදා මං අන්තිමට කිව්වනේ මේ වැඩේ නිදි මරාගෙන වැඩ කරනවා මේ දවස් ටිකේ වැඩ කරන්න ඕන ළමයි රැට හරිද ඔයා විතරක් නෙමෙයි ගෙදර ඇහැරලා ඉන්නේ හරිද ඔයාට මේ නිදි මරමින් මේ වැඩේට උදව් කරන්න අම්මා තාත්තා විශේෂයෙන්ම අම්මා ළමයි අම්මා තේ එකක් හදාගෙන
කොෆි එකක් හදාගෙන බිස්කට් ටිකක් ගෙනල්ලා තියලා ඔයත් එක්කම නිදි මරන්නේ මේ ඔයාගේ ජීවිතේ ගොඩ දාන්න එයාලත් මේ වැඩේ තුල හවුල්කාරයෝ මේකේ පාර්ට්නර්ස්ලා හරිද මට දරුවෙක් කියනවා අපේ පිරිමි ළමයි හරිද පිරිමි ළමයින්ට අම්මලව සංවේදීතාවයේ වැඩිනේ ගෑන් ළමයින්ට සාපේක්ෂව දැන් ගෑන් ළමයින්ට නම් තාත්තලා තමයි ගොඩක්ම ආදරණීය වෙන්නේ පිරිමි ළමයින්ට අම්මලා හරිද එතකොට අපේ පිරිමි දරුවෙක් කියනවා ෆිසිකල් ක්ලාස් එකක සර් ඔය වචන ටික කියනකොටත් අපේ අම්මා තේ එකක් හරි කෝපි එකක් හරි හදාගෙන බිස්කට් ගෙනල්ලා තියලා සර් ඕක කියද්දිත් එහෙම තමයි අපේ ගෙදර කියලා. ඒක තමයි දර්ශීය ගෙදරක එහෙම තමයි. හරිද? ඒ ලෙවල් සයන්ස් වේවා මැත්ස් වේවා අපි ආර්ට් කොමර්ස් ඒවා අපිට අමතක කරන්න බෑනේ. ඒ ඕනම අංශයක විභාග කාල සීමාවක් ළඟ එනකොට ගෙවල් වල පරිසරය දර්ශීයව ඔහොම තමයි. හරි? ඒ නිසා ඒ මිනිස්සුන්ගේ මහන්සියට වටිනාකමක් දෙන්න ළමයි ඔයා වැඩ කරන්න ඕන. හරි. අන්න අන්තිම රෝමි ලක්කමට යන්න හදන්නේ මෙතෙන්ටත් පොයින්ට්ස් දෙකයි. හරිනේ? හරි. ඔයාට ඕන අදහසක් දාන්න ඒ අවුලක් නැහැ. අපි අහනවා. මාරලේසි අතිරේක ලවණ බැහැර කරන්න ලවණ ග්‍රන්ථි භාවිතා කරන කවුද? සත්ව වර්ගයක් නම් කරන්න වර්ගයක්. වංශයක් නෙමෙයි. දැන් වංශ නෙමෙයි අහන්නේ. උතන වර්ග අහන්නේ. උතන කෝඩේට ලියන්න එපා. ඒක වංශයක්නේ. දැන් අතිරේක ලවණ බැහැර කිරීමේ අරමුණ ඇතිව ලවණ ග්‍රන්ථි භාවිතා කරන කාණ්ඩ දෙකක් සත්ව කාණ්ඩ දෙකක් නැත්නම් වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි කරදිය පක්ෂීන් අනිත් එක කරදිය උරගයන්. දැන් සමහර අය අහනවා කවුද කරදිය උරගයා? ඇයිලාමයි කැස්බෑව කරදියේ ඉන්න උරගෙක්. හොඳම උදාහරණය. හරි. එතකොට මෙතෙන්ට උත්තරේ කරදිය පක්ෂීන් අපි එක උත්තරයක් ලිවීම ප්‍රමාණවත්. හැබැයි මාකින් එක සඳහා ඔයාට දෙනවා තව උත්තරයක් කරදිය උරගයන්. මෙතනදී සතෙක්ගේ නමක් අහන්නේ දැන් කෙනෙක් ඇහුවොත් සර් මම මේකට කැස්බෑව ලිව්වා. මට ලකුණු දෙයිද? සතෙක්ගේ නමක් ඒක. හරි ලකුණු දෙන්නේ මේ වචන දෙකට බව මතක තියාගන්න. හරි දැන් ඔයා කැස්බෑව ලිව්වා කියන්නේ ඔයා මේ සබ්ජෙක්ට් එක දන්න මිනිස්සෙන්නේ. නොදන්න එකෙක් නෙමෙයි දන්න එක්කෙනෙක් ඔයා. හැබැයි සමහරට ඔයාගේ ඒ ලියපු උත්තරේ අවාසියක් වෙන්න පුළුවන්. මොකද සතෙක්ව නෙමෙයි අහන්නේ සත්ව වර්ගයක් අහන්නේ. මේ වචනේ බලන්න මේ සත්ව වර්ගයක් අහන්නේ ළමයි. එතකොට ඒ අහන දෙයට හරියන්න උත්තරේ දෙන්න ඕනේ. නැතුව කැස්බෑව මේ වර්ගයේ කෙනෙක් කියලා ඔයත් දන්නවා පේපර් එක බලන අපිත් දන්නවා. හැමෝම දන්නවා. හැබැයි එහෙම වුණාට ලකුණු දෙන්න ගියාම අපිට ලකුණු දෙන්න බැරුව යනවා. අහලා තියෙන විදිහට නෙමෙයි උත්තරේ ලියලා තියෙන්නේ. තේරුණාද? හරි. ඒව ගැන සැලකිලිමත් වෙන්න ළමයි. සැලකිලිමත් වෙන්න. හරිනේ. තව මොනවද chat එකේ තියෙන්නේ? ව්‍යුහගත එක ඉවරයි. රචනා එක ඊළඟට කරන්න තියෙන්නේ. හරි. right. හරි. පැහැදිලි නේද? ගැටලුවක් තියෙනවද? හරි. දැන් ඔයා පුරා පැයක්ම මාත් එක්ක මේ වැඩේ ඇතුලේ හිටියා. හරි. දැන් අපි අපේ මේ වැඩේ අවසාන පියවර ඒ තමයි රචනාවට යන්න හදන්නේ. හැබැයි රචනාවට යන්න කලින් පොඩි විරාමයක් ගමු. විරාමයේ ගන්න අපි ඔයගලන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. ලකුණු ටික අපි බලමු නේද? මේකටත් ලකුණක් දෙනවනේ පොයින්ට් එකක්. පොයින්ට්ස් ප්‍රමාණය. දැන් ලියපු අය ඉන්නවනේ අපිත් එක්ක මේක ලියලා රතු පෑනින් තමන්ම අඩුපාඩු චෙක් කරගත්ත දරුවෝ ඉන්නව නේද? අන්න ඒ දරුවෝ දැන් chat එකට දාන්න ඔයාගේ points කීයද කියලා. එතකොට මම ඔයාගේ ලකුණු ගාන කියන්නම්. ඔයා points ගාන දාන්න සර් මට 40ක් සාමාන්‍ය අපි මේකට points ටික plan කරන්නේ. 40න් අච්චරයි මෙච්චරයි කියලා දාපු ගමන් මම කියන්නම් ලකුණු කීයද කියලා. නම කියන්නේ ලකුණු ගාන කීයද කියලා කියන්නම් ඒ points ගාන දාපු අයට. හරි. දාන්න බලන්න දැම්මොත් අපිට කියන්න පුළුවන්. තාම කට්ටිය ලකුණු එකතු කරනවා නේ ඇත්තනේ ඉතින්. ඡන්දයක් වුණත් දාපුවම නේද? ඡන්ද පත්‍රිකා ගණන් කරන්න ඕනේ නේද? දෙපාරක් විතර ගණන් කරන්න ඕනේ. නැවත සමීක්ෂණය කරන්න ඕනේ නේ. හරි. ඒ විරාමය ගන්න පුළුවන් ඔයගලන්ට.
හරිද? හරිද? එක්කෙනෙක් දාලා තියෙනවා පොයින්ට්ස් 28ක් තියෙනවා. very good. 28ක් කියන්නේ හොඳයි. 28ක් කියන්නේ ලකුණු කීයද? 70යි. 28ක්. ඔව් 28ක් කියන්නේ 70යි. 2.5න් තමයි වැඩි කරලා දාන්නේ. ඒ 28ක් කියලා දාපු එක්කෙනා දරුවා ලකුණු 70යි. 70 කියන්නේ හොඳයි. හැබැයි තව ඔයාලට දියුණු වෙන්න පුළුවන්. 70 කියන්නේ නරක උත්තරයක් නෙමෙයි. නරක ලකුණක් නෙමෙයි. හැබැයි 75 80ට ගියා නම් වඩාත් හොඳයි කියලා කියන්නේ. හැබැයි 100 තියන අය ඉන්න පුළුවන් 100 තියන අයත් ඉන්න පුළුවන්. බලමු. 40න් 29 කියලා දාලා තියෙනවා. දරුවෝ 40න් 29 කියන්නේ කෙලින්ම ලකුණු 72.5යි. අර 28 ගත්ත කෙනා දැන් මෙන්න 29 ගත්ත කෙනෙක් ඉන්නවා 72.5යි ලකුණු. හදාගන්න 72.5යි කියලා. 72.5යි. දිගට හරහාට එවනවා දැන් ළමයි. කෝක තමයි වෙන්න ඕනේ. පොයින්ට්ස් 32යි. very good. ලකුණු 80යි. පොයින්ට්ස් 32යි ලකුණු 80යි. පොයින්ට්ස් 32යි ලකුණු 80යි. තව මොනවද? කට්ටිය දාගෙන යනවා. කට්ටිය ගණන් කරගෙන යනවා. දාගෙන යන එක ටිකක් එමීට යන්නේ. එවන්න අඩු වුණාට කමක් නැහැ. ලකුණු පොයින්ට්ස් 10 15 වුණත් මම නම කියන්නේ නැහැ. මම පොයින්ට්ස් ගාන කියලා ලකුණු ගාන කීයද කියලා කියනවා. ඉන්නවද තව? දැනුත් සමහර ළමයි දානවා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඉතින් අපි පාඩමේ ඉන්නේ මේ වෙලාවේ. ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ගැටලුවක් නැහැ. හරි. 32 තමයි දැන්ට අපිට වැඩියම කිව්වේ. අනිත් දරුවෝ සමහර අය තාම ලියලා නැහැ. සමහර අයට තාම නිබන්ධන කට්ටලේ ඇවිල්ලා නැහැ ටියුට් පැක් එක. එහෙම දෙයක්ත් තියෙනවනේ. හරි එහෙනම් අපි යම් කමන්නේ අද දවසේ අපිට හම්බෙච්ච වැඩිම ලකුණ 32 කියන්නේ ලකුණ නෙමෙයි පොයින්ට්ස් ලකුණ 80. තව දියුණු වෙන්න මහන්සි වෙන්න මේ 35 දාලා තියෙනවා. මෙන්න දැන් 35 දාලා තියෙනවා එක්කෙනෙක්. හොරචන්ද ප්‍රතිඵල නෙමෙයි නේද? ඇත්තනේ. ඇත්ත කියලා අපි හිතනවා 35 දාලා තියෙනවා. 35 කියන්නේ 90 නෑ 87.5යි. 87.5යි 35. very good හොඳයි. 87.5 කියන්නේ ඉතා හොඳයි. අවුලක් නැහැ. හදාගමු. පොඩි අඩුපාඩු තියෙනවා. ඒවා හදාගමු ළමයි. හරි. ඉතින් මම ආසයි ළමයි මගේ කටින්ම කියන්න මේ බලන්න 100න් 100යි. මේ බලන්න 97.5යි. ෂා මෙයාට 95යි. බොරුවට නෙමෙයි. අවංකවම කියන්න ආසයි. ඉතින් අපි අද තාම දෙවෙනි පේපර් එකනේ. ඔහොම යන්. එතකොට ගන්න පුළුවන්. පැහැදිලිද? හරිනේ. right ළමයි right. හරි. අපි දැන් මේකෙන් අයින් වුණා. අපි දැන් රචනාවට එන්න ඕනේ. රචනාව බලන්න මරු රචනාවක් දීලා තියෙන්නේ. රචනාවට යමු. ඔන්න බලන්න. right ළමයි මෙන්න රචනා. මේක රචනාව කියන්නේ මේක. ලොකු වෙන්න. හරි. ඒ ඇති අම්මෝ ලොකු වුණා හොඳටම. හරි. මේ බලන්න පේනව නේද? අපේ දරුවන්ට පේනවනේ ගැටලුවක් නැහැ නේ. පැහැදිලිව පේනවද කියලා මම හිතනවා. හරි පේනවනේ. හරි. මේ බලන්න මම අද ගෙනාවේ ඔයාට පෝෂණය පාඩමෙන් එන්න පුළුවන් සුපිරිම මට්ටමේ රචනාවක්. මේ රචනාව පොයින්ට්ස් 50ක් ඉක්මවන්න වුණා අපිට. මේ රචනාවට පොයින්ට්ස් අතාරින්න බැරි ඉතාම වැදගත් පොයින්ට්ස් සියල්ලම මම මේකට එකතු කරා. දැන් මෙහෙමයි ඇත්ත විභාගෙත් සමහරට මේකෙන් පොයින්ට්ස් කීපයක් හැලෙන්න පුළුවන්. නමුත් ඒ විභාගෙදිනේ මට දැන් ඔයාගේ දැනුම ශක්තිමත් කරන්න ඕන නිසා දරුවනේ මට පොයින්ට්ස් හලන්න බෑ. ඒ නිසා මම පොයින්ට්ස් 50ට වඩා තව චුට්ටක් වැඩිපුර එකතු කරා. ඔයාගේ දැනුම ශක්තිමත් කරන්න ඕන නිසා. නැත්තම් පොයින්ට්ස් හලන්න පුළුවන් මේකේ. එහෙම බැරි කමක් නැහැ. හරි. මම ප්‍රශ්නේ ටිකක් ලොකු කරා.
හරි ඒකයි ඔයාලට පොයින්ට්ස් ප්‍රමාණය වැඩිපුර පේන්නේ මේ මාකින් එකට අනුව. මොකද්ද? කුඩා අන්ත්‍රය තුල සිදුවන රසායනික ජීර්ණය හා ජීර්ණ අන්තඵල අවශෝෂණය විස්තර කරන්න. කුඩා අන්ත්‍රය තුල සිදුවන රසායනික ජීර්ණයයි ජීර්ණ අන්තඵල අවශෝෂණය වෙන විදිහයි විස්තර කරන්න කියලායි ඔයාට මේ කියන්නේ. ඉතින් ලොකු උත්තරයක් ලියන්න ඕනේ. මෙහෙමයි. අපි එදා වගේම කොටස් වශයෙන් යන් ටට්ටක් ගාලා අපිට පාඩම් කරගෙනම යන්න පුළුවන්. කියන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ මම නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. දරුවෝ කීප දෙනෙක්ම එදා එසේ එක සාකච්ඡා කරලා ඉවර වෙලා අපි වැඩේ ඉවරනකොටත් 11 මාර පහ වුණා. හැබැයි ඒ ළමයින්ගේ උත්සාහය උනන්දුව කියන්නේ ඊට පස්සේ තවත් මිනිත්තු 30ක් යන්න කලින් ඉක්මනට එසේ එක ලියලා අකුරු එහෙට මෙහෙට වෙලා තිබුණා. නමුත් කමක් නැහැ. එසේ එක කැපවීමෙන් ලියලා දෙතුන් දෙනෙක්ම මට පෞද්ගලිකව මේක WhatsApp කරලා තිබ්බා. සමහර වෙලාව මම බැලුවා බලලා මම කිව්වා ඉතා හොඳයි කියලා. සමහර වෙලාව අඩුපාඩු මම කිව්වා. පුළුවන් අය එවන්න. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම සර් ඒක බලනවා. හරි. ඔයාට ඒ වරප්‍රසාද තියෙනවා. සර්මයි බලන්නේ මේක මේ එසේ එක බලලා පොඩි කමෙන්ට් එකක් දෙනවා. ඇත්තටම වැරද්දක් අඩුපාඩුවක් නැත්තම් මුකුත් කියන්නේ නැහැ. හොඳයි කියලා හරි දානවා. අඩුපාඩුවක් තිබ්බොත් ඒක සර් අනිවාර්යයෙන්ම කියනවා. නොකිය ඉන්නේ නැහැ ළමයි. මොකද මේ වෙලාවේ හදාගත්තේ නැති අඩුපාඩු විභාග ශාලාවේදී හදාගන්න බෑ. ඒ නිසා අපි දැන් හදාගන්න ඕනේ ඒවා. හරි. මෙමය පොයින්ට්ස් ගන්න වැඩි වුණාට සමහර පොයින්ට්ස් කියන්නේ වචන පමණයි. අර ඒකේ වටිනාකම් පෙන්වන්න තමයි මම ඔයාලට මේ පොයින්ට්ස් දැම්මේ. හරි. මේ බලන්න. කුඩාන්ත්‍රයට ආමාශයේ ඉඳලා එනවා විශේෂ ආහාර මිශ්‍රණයක්. අපි ඒකට කියන්නේ ආමලසය කියලා. ආමලසය. හරි. ආමලසය කියපු ගමන් මතක් වුණේ ඔයාලට පොරොන්දුවක් වුණා අපි දැන් දිනපතාම දැන් අද අපි දැම්මා ඒක දිනපතාම අපි අපේ WhatsApp channel එකට දානවා දවසකට ඔයාලට පාඩම් කරගන්න ඕන මේ සිලබස් එකේ වැදගත් අර්ථ දැක්වීම් පහක්. ඒ අර්ථ දැක්වීම වල පළවෙනිම day 1 එකේ අපි ආමලසය කියන එක අර්ථ දැක්වීමක් විදිහට දුන්නා. පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් ආමලසය කියන්නේ මොකද්ද? අර්ධව ජීර්ණය වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය. ඒකට කියන්නේ ආමලසය. අර්ධව ජීර්ණය වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය අපි දරුවෝ ඒකට කියන්නේ ආමලසය. ඔන්න ආමලසය එනවා කොහෙටද? කුඩා අන්ත්‍රයට. කොහේ ඉඳන්ද? ආමාශයේ ඉඳන්. ඊළඟට මොකද වෙන්නේ? මෙහෙම එන්නේ ආලාර චක්‍ර පිදානය නැත්නම් ආලාර වක්‍ර පිදානය මගින් තමයි ආමලසයේ කුඩා අන්ත්‍රයට යැවීම සිදු කරන්නේ. ඒක යැවීම සිදු කරනවටත් වඩා වචනේ යැවීම යාමනය කරනවා, පාලනය කරනවා. ආලාර වක්‍ර පිදානය මගින් තමයි ආමලසය වරින් වර කුඩා අන්ත්‍රයට නැත්නම් ග්‍රහණියට යැවීම මොනා කරන්නේද? පාලනය කරන්නේ, යාමනය කරන්නේ. හරි. ඒ වගේම අපේ අන්ත්‍රයේ කුඩා අන්ත්‍රයේ බිත්තිවල තියෙනවා ග්‍රන්ථි විශේෂයක්. අපි ඒවට කියන්නේ ආන්ත්‍රික ග්‍රන්ථි කියලා. ආන්ත්‍රික ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙනවා ආන්ත්‍රික යුෂය. ඒ වගේම අක්මාවෙන් ශ්‍රාවය වෙනවා අක්මා ශ්‍රාවය. ඒකට තමයි කෙටි වචනෙන් කියන්නේ පිත්ත නැත්තම් පිත්යුෂ කියලා. හැබැයි අක්මාව පිත්යුෂ නිෂ්පාදනය කරාට ඇත්තට මේක ශ්‍රාවය වෙන එක නිදහස් වෙන්නේ පිත්තාශයෙන්. මොකද පිත්තාශය තමයි తాවකාලිකව පිත්ත ගබඩා කරගෙන ඊට පස්සේ වරින් වර අවශ්‍යතාවය අනුව නිදහස් කරන්නේ. ඒ කාරණා ටික මෙතන තියෙනවා. ආලාර වක්‍ර පිදානය මගින් ආමලසය කුඩාන්ත්‍රයට යැවීම යාමනය කරනවා. ආන්ත්‍රික බිත්තිවල ඇති ග්‍රන්ථිවල ශ්‍රාවයන් ඒ වගේම තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි අග්න්‍යාශයික යුෂය. අග්න්‍යාශයෙන් නිෂ්පාදනය වෙන අග්න්‍යාශික යුෂය සහ අක්මාවේ ශ්‍රාවයන් නැත්නම් පිත සමග ආමලසය මිශ්‍ර වෙනවා. මේ ආමලසයට මාර වැඩක් වෙන්නේ. ආමලසය 3 දෙනෙක්ගෙන් නෑ වෙනවා ළමයි. ආමලසය එනකොට 3 දෙනෙක්ගෙන් නෑ වෙනවා, හේදෙනවා. කවුද 3 දෙනා? අපේ කුඩාන්ත්‍රයේ ඉන්න ආන්ත්‍රික ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන ආන්ත්‍රික යුෂය. අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශයික යුෂය. ඒ වගේම පිත්තාශයෙන් ගබඩා වෙලා වරින් වර නිකුත් වෙන පිත්යුෂ. මේ තුනෙන්ම නෑවිලා හේදිලා තමයි ආමලසය ඉස්සරහට එන්නේ. පැහැදිලිද? හරි. රයිට්. කරුණික කිව්වලු. 6 වෙනි කරුණ. අපේ ග්‍රහණියේ අපිච්ඡදේ. ග්‍රහණී අපිච්ඡදේ ජීර්ණ එන්සයිම රාශියක් ශ්‍රාවය වෙනවා. ග්‍රහණී අපිච්ඡදේ ජීර්ණ එන්සයිම රාශියක් ශ්‍රාවය වෙනවා. කෙනෙක් අහන්න පුළුවන් ඔය නම් ටික සර් අපිට කියන්න බැරිද කියලා. පුළුවන්. නමෙන් නමට වෙනම පොයින්ට් එකක් වෙන් වුණා දරුවෝ. ඩයිසැකරයිඩේස් එක්කෙනයි. ඩයිපෙප්ටයිඩ් දුන්නා ඊළඟ එක්කෙනා ඩයිපෙප්ටයිඩේස් නැත්නම් ඩයිපෙප්ටිඩේස්. ඒක උච්චාරණය කරන්න පුළුවන් කැමති විදිහකට. ඩයිපෙප්ටිඩේස්. ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටිඩේස්. ඊළඟට කාබොක්සිපෙප්ටිඩේස්. නැත්නම් කාබොක්සිපෙප්ටයිඩේස්.
ඇමයිනෝපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස්. දැන් කරුණු 12ක් කියලා තියෙනවා. 13ක්. මෙන්න මේ එන්සයිම් ඩයිසැකරයිඩේස්, ඩයිපෙප්ටයිඩේස්, කාබොක්සිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස් සහ ෆොස්ෆොටේස් ආන්ත්‍රික ග්‍රන්ථි මගින් ශ්‍රාවය වන එන්සයිම. මේ හත් දෙනාම ආන්ත්‍රික ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන ආන්ත්‍රික යුෂයේ අඩංගු වෙන එන්සයිම හතක් බව මතක තියාගන්න. මේ සමහර එන්සයිම ආන්ත්‍රික කුහරයට ශ්‍රාවය වෙනවා. තවත් සමහර එන්සයිම මේ ආන්ත්‍රික අපිච්ඡදයට බැඳිලා ඉන්නවා. බලන්න මම 14 15ට ගත්ත ඒ කරුණු. සමහර එන්සයිම ආන්ත්‍රික කුහරයට ශ්‍රාවය වෙනවා. තවත් සමහර එන්සයිම අපිච්ඡදේ අර මතුපිට පෘෂ්ඨයට බැඳිලා ඉන්නවා. අපිච්ඡදේ මතුපිට පෘෂ්ඨයට බැඳිලා ඉන්නවා. ඊළඟ ග්‍රහණියෙන් සික්‍රටීන් සහ කොලිසිස්ටෝකයිනින් කියලා හෝමෝන දෙකක් ශ්‍රාවය වෙනවා. අපිට ඒව අමතක කරන්න බෑ. මොකද ඒගොල්ලන් ලොකු වැඩක් කරනවා මේ ක්‍රියාවලිය තුල. ග්‍රහණියෙන් දරුවෝ ශ්‍රාවය වෙනවා හෝමෝන. ඔන්න පඩලෝ ගන්න එපා. මේවා එන්සයිම නෙමේ. මේවා හෝමෝන. මොනවද හෝමෝන දෙක? එකක් සික්‍රටීන්, අනිත් එක කොලිසිස්ටෝකයිනින්. ග්‍රහණියෙන් සික්‍රටීන් සහ කොලිසිස්ටෝකයිනින් කියන හෝමෝන ශ්‍රාවය වෙනවා. මේ හෝමෝන වලින් ලස්සන වැඩක් කරනවා. අග්න්‍යාශයික යුෂ සහ පිත නිදහස් කිරීම උත්තේජනය කරනවා. දැන් අග්න්‍යාශයික යුෂ හදන්නේ අග්න්‍යාශයෙන්. ඒවා නිදහස් කරන්න මේ අයගේ අවසරය ඕනේ. ඊළඟට පිත හදන්නේ අක්මාව, ගබඩා කරන්නේ පිත්තාශය. පිත්තාශයෙන් පිත නිදහස් කරන්න මේගොල්ලන්ගේ අවසරය ඕනේ. ඒ නිසා ග්‍රහණියෙන් සික්‍රටීන් සහ කොලිසිස්ටෝකයිනින් කියන හෝමෝන ශ්‍රාවය වෙනවා. ඒ හෝමෝන වලට පුළුවන් අග්න්‍යාශයික යුෂ නිදහස් කිරීමත් පිත නිදහස් කිරීමත් මොනා කරන්නද? උත්තේජනය කරන්න. දැන් කෙනෙක් අහන්න පුළුවන් අග්න්‍යාශයික යුෂේ මොනවාද තියෙන්නේ කියලා. අග්න්‍යාශයික යුෂේ තියෙනවා ළමයි ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන් කියලා අක්‍රීය එන්සයිම දෙකක්. එයාලා පසුව සක්‍රීය වෙනවා. එතකොට කියන්නේ අර නෝජන් කෑල්ල අයින් වෙලා ට්‍රිප්සීන්, කයිමෝට්‍රිප්සීන් කියලා තමයි කියන්නේ. 19 20 කරුණු. එච්චරද තියෙන්නේ නෑ. අග්න්‍යාශයික යුෂයේ තියෙනවා අග්න්‍යාශයික ලයිපේස් තියෙනවා. කො මේදී අග්න්‍යාශයික ලයිපේස් මම 24 වෙනි කරුණට දැම්මේ. අග්න්‍යාශයික ඇමයිලේස් තියෙනවා. අමතකම කරන්න බැරි කෙනෙක්. ඒ වගේම අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් තියෙනවා. නැත්නම් අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටයිඩේස් තියෙනවා. අග්න්‍යාශයික නියුක්ලියේසුත් තියෙනවා. ඔන්න අග්න්‍යාශයික යුෂයේ ඉන්න එන්සයිම කවුද? එන්සයිම ට්‍රිප්සීන් ඉන්නවා, කයිමෝට්‍රිප්සීන් ඉන්නවා, අග්න්‍යාශයික ඇමයිලේස් ඉන්නවා, අග්න්‍යාශයික ලයිපේස් ඉන්නවා, අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් ඉන්නවා, අග්න්‍යාශයික නියුක්ලියස් ඉන්නවා. 6ක් ඉන්නවා. ආන්ත්‍රික යුෂයේ 7ක් හිටියා. එන්සයිම මෙතන 6ක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. එන්සයිමයක් නොවුනත් අග්න්‍යාශයික යුෂයේ දරුවෝනේ බයිකාබනේට් අයන ඉන්නවා. බයිකාබනේට් HCO3- අන්න එයත් ඉන්නවා. හරි. ළමයි එසේ එකේ පොයින්ට්ස් 25ක් මේ වෙනකොට කතා කරලා ඉවරයි. එසේ එකේ පොයින්ට්ස් 25ක් කතා කරලා ඉවරයි. හරි. අපි බලමු මේ 25 ඔයගලන්ට මතකද කියලා. උපරිම උත්සාහ කරන්න ළමයි. හරි. 25ක් කතා කරලා ඉවරයි. පැහැදිලිද? හරි. හරි. ඊළඟ 26 වෙනි කරුණ. හරි. මම දෙපාරක් මේ එසේ එක මතක් කරනවා. ඒතර ඔයාලා හොඳටම පාඩම් වෙලා තියෙයි. ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න මාත් එක්කම මේක පාඩම් කරගන්න. හරිද? ඔයාලා ලස්සනට මේ මාකින් එක පේනවා. අපි ඩිස්කෂන් එකෙන් පස්සේ මාකින් එක ඔයගලන්ගේ channel එකට ඒ වගේම අපේ WhatsApp group එකට අපි ඇතුල් කරනවා. ඒ ඔයාලට ඒක බලාගෙන අවපාරක් ලියන්න පුළුවන් එසේ එක. හරි. 26 වෙනි කරුණ. දැන් මේ අක්මාවෙන් ශ්‍රාවය වන පිත තියෙනවනේ. මේ පිත ග්‍රහණියට නිදහස් වෙනකන් ග්‍රහණියට එනකන් తాවකාලිකව ගබඩා වෙලා තියෙන පිත්තාශය. ඒක අපි කලිනුත් කිව්වා. අක්මාවෙන් ශ්‍රාවය වන පිත ග්‍රහණියට නිදහස් වෙනකන් පිත්තාශය ගබඩා වෙලා තියෙනවා. ඔයා මගෙන් ඇහුවොත් පිතේ මොනවාද සර් තියෙන්නේ? පිතේ තියෙනවා පිත් ලවණ කියලා જાතියක්. පිත් ලවණ සිලබස් එකෙන් පිට චූටි දෙයක් කියන්නද? විභාගෙදි ලියන්න වෙන්නේ නැහැ මේක. පිත් ලවණ දෙකක් තියෙනවා. සෝඩියම් ටෙරෝක්ලෝරේට්, සෝඩියම් ග්ලයිකෝලේට් කියලා. පිත් ලවණ දෙකක්. ඔය පිත් ලවණ වලින්
කරන ප්‍රධානම කාර්යයක් තමයි මේද තෛලෝදීකරණය. හරි ප්‍රසිද්ධයි. ওই වචනෙට බය වෙන්න එපා. මේද තෛලෝදීකරණය. මේද තෛලෝදීකරණය කියලා කියන්නේ විශාල ජල අද්‍රාව්‍ය මේද අණු කුඩා ජල ද්‍රාව්‍ය මේද ගෝලිකා බවට බිඳ හෙළන එක. ඕකට තමයි මේද තෛලෝදීකරණය. ඉතින් ඒකට වැදගත් වෙන පිත් ලවණ පිතේ අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේද තෛලෝදීකරණය විතරක් නෙමෙයි. මේද ජීර්ණයට සහ ඒ ජීර්ණ අන්තඵල අවශෝෂණයටත් පිත උදව් කරනවා. මේද තෛලෝදීකරණයට, මේද ජීර්ණයට, මේද අවශෝෂණයට පිත උදව් කරනවා. හරි? පැහැදිලිද? එහෙනම් පිත් ලවණ තියෙනවා, මේද තෛලෝදීකරණයට, මේද ජීර්ණයට අවශෝෂණයට උදව් කරනවා. දැන් අග්න්‍යාශයික ඇමයිලේස් මොකද කරන්නේ? දැන් එකින් එකට දැනගන්න ඕනේ. මේවට අදාළ ලස්සන සමීකරණ තියෙනවා. හරි රසායනික සමීකරණ තියෙනවා අපිට වචන සමීකරණ තියෙනවා අග්න්‍යාශයික ඇමයිලේස් කරන්නේ අපි අග්න්‍යාශයික විශේෂයෙන් පටන් ගමුකෝ අග්න්‍යාශයික ඇමයිලේස් කරන්නේ පිෂ්ඨය වගේ පොලිසැකරයිඩ මත ක්‍රියාත්මක වෙලා ඒවා අර මෝල්ටෝස් වගේ ඩයිසැකරයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා හරි මතක තියාගන්න එන්සයිමයක කාර්යයක් ඔයා ලියනවා නම් ඔයා මතක තියාගන්න හැකි පමණ මනගෙන 100%ක්ම හරි කමන්නේ ඔයා උත්ප්‍රේරණය කරයි කියන වචනේ ලියන්න ඕනේ. මොකද එන්සයිම වලින් කරන්නේ උත්ප්‍රේරණය කිරීම. ඒ නිසා හැම තැනකම ලියන්න උත්සාහ කරන්න. ඒක පුරුදු වුණා නම් හරිය. අග්න්‍යාශයික ඇමයිලේස් මගින් පිෂ්ඨයේ වැනි පොලිසැකරයිඩ ඩයිසැකරයිඩ බවට පත් කරනවා. ඒ ඩයිසැකරයිඩ තමයි මෝල්ටෝස් ප්‍රධාන වශයෙන්ම. ඒතකොට ඩයිසැකරයිඩේස් මොකද කරන්නේ? එයා බලන් ඉන්නවා අර ඇමයිලේස් මගින් ඩයිසැකරයිඩ් ටික හදලා දෙනකන් ඊට පස්සේ හදලා දුන්න ඩයිසැකරයිඩ මත එයා වැඩ පෙන්වන්න පටන් ගන්නවා. එයා මොකද කරන්නේ ඩයිසැකරයිඩ අර සංඝටක තැනුම් මේකක වන මොනොසැකරයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා කවුද ඒක කරන්නේ ඩයිසැකරයිඩේස් කියන එන්සයිමය ඩයිසැකරයිඩේස් මගින් ඩයිසැකරයිඩ මොනොසැකරයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා පැහැදිලිද 31ක් පොයින්ට්ස් ඉවරයි 31ක් රයිට් මේ බලන්න දැන් අග්න්‍යාශයික යුෂයේ තිබ්බ ප්‍රෝටීන ජීරක එන්සයිම කීපයක් ඉන්නවා. එයාලා මෙන්න වැඩ පෙන්නනවා. අග්න්‍යාශයික යුෂයෙත් ඉන්නවා. ඒ වගේම ආන්ත්‍රික යුෂයේ ඉන්න අයත් අපි මෙතෙන්ටම දාලා තමයි කතා කරන්නේ. දැන් ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින් ආවේ අග්න්‍යාශයික යුෂයෙන්නේ. ඒගොල්ලන් මොනවද කරන්නේ? ඒගොල්ලන් කරන්නේ කුඩා පොලිපෙප්ටයිඩ මත ක්‍රියාත්මක වෙලා ඒවා වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා. ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින් කියන දෙන්නම අයියයි මල්ලි දෙන්නම මොකද කරන්නේ? පොලිපෙප්ටයිඩ මත කුඩා පොලිපෙප්ටයිඩ මත ක්‍රියාත්මක වෙලා ඒවා වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා. පැහැදිලිද? ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස්. එයා මොකද කරන්නේ? මේ වඩාත් කුඩා ඒ වචන මතක තියාගන්න. වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට පත් කරන්න දායක වෙනවා. වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට බිඳ හෙලීම උත්ප්‍රේරණය කරනවා. ඔතනින් නතර වෙන්නේ නැහැ. තාම කුඩා පෙප්ටයිඩ ඉන්නවනේ. එයාලව තව කඩන්න පුළුවන්. අන්න එතකොට උදව් වෙනවා ආන්ත්‍රික විෂයෙන් ඉන්න තුන් දෙනෙක්. කවුද? ඩයිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, ඒ වගේම ආන්ත්‍රික කාබොක්සිපෙප්ටිඩේස්. අන්න ආන්ත්‍රික කාබොක්සිපෙප්ටිඩේස් ඒ වෙන කෙනෙක්. හරි? එතකොට එයාලා මොකද කරන්නේ? එයාලා කරන්නේ අර කුඩා පෙප්ටයිඩ මත ක්‍රියාත්මක වෙලා ඒවා අවසාන වශයෙන් ඇමයිනෝ අම්ල බවට බිඳ වැටීම උත්ප්‍රේරණය කරනවා. ඔය ටික තමයි මෙතන තියෙන්නේ. හරි? බලන්න. ට්‍රිප්සින් සහ කයිමොට්‍රිප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය කරයි. මේක සමීකරණ ලියුවම ඔයාලට මාර ලේසියට පේන්නේ. අපි ලියමු. ඊට කලින් අපි කතා කරලිමු. අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් මගින් මොකද වෙන්නේ? වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ කුඩා පෙප්ටයිඩ සහ ඇමයිනෝ අම්ල බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා. එතනින් නතර වෙන්නේ නැහැ. ආන්ත්‍රික අපිච්ඡදයෙන් ශ්‍රාවය වෙනවා ප්‍රෝටියේස් කියලා එන්සයිමයක්. ඔන්න දැන් දෙයක් ඉගෙන ගන්න ඕනේ. ප්‍රෝටියේස් කියන්නේ දරුවෝ තනි එන්සයිමයක් නෙමෙයි. ප්‍රෝටියේස් කියන්නේ ෆැමිලි එකක්. ප්‍රෝටීන ජීර්ණය කරන පවුල එන්සයිම වලට පොදු නමක් කියන්න පුළුවන් ප්‍රෝටියේස් කියලා. හැබැයි මේ ප්‍රෝටියේස් ඇතුලේ ඉන්නව හැංගිලා තුන් දෙනෙක්. කවුද? ඩයිපෙප්ටයිඩේස්, ඇමයිනෝපෙප්ටයිඩේස්, ආන්ත්‍රික කාබොක්සිපෙප්ටිඩේස්. මේ තුන් දෙනාම මේ වචනේ ඇතුලේ හැංගිලා ඉන්නේ. මේ තුන් දෙනා ගැන තමයි මේ කියන්නේ. ඒතර ආන්ත්‍රික අපිච්ඡදයෙන් ශ්‍රාවය වන ප්‍රෝටියේස් කියන එන්සයිම කාණ්ඩය මගින්
කුඩා පෙප්ටයිඩ තවදුරටත් ඇමයිනෝ අම්ල බවට බිඳ වැටීම පත්වීම උත්ප්‍රේරණය කරනවා. ඔන්න කරුණු 34ක් කිව්වා. බලන්න සර් එක වතුර බින්දුවක්වත් බොන්න නැතුව ළමයි මේක එක දිගට කතා කරන්නේ. මොකද කාලය හරිම සීමිතයි. කාලය මාර වටිනවා. ඔයාලටත් වටිනවා මටත් වටිනවා. හරි. ඒ නිසා අපි හරි මේ තොලකට වේලෙන කම්ම මහන්සි වෙන්නේ ඔයාගේ අනාගතය හදන්න. අපි අපේ අනාගතය හදාගත්ත ළමයි. හදාගෙන ඉවරයි. නමුත් ඔබට ඔබේ අනාගතය හදාගන්න මගෙන් වෙන්න ඕන තල්ලුව තමයි මම මේ දෙන්නේ. හරි. ඒ නිසා මහන්සි වෙලා කට්ට කාලා මේ වැඩේ කරමු. හරි. පැහැදිලිද? ඔන්න 34ක් කිව්වා. පොයින්ට්ස් 34ක් කිව්වා. chat එක බැලුවෙත් නෑ අපේ දරුවෝ මොන හරි දාලාද? විශේෂයක් තියෙනවා නම් මං කියනවා. හරි. හරි. විශේෂයෙන් නම් යමක් දීලා නෑ. ලකුණු ටිකනේ අපි දුන්නේ අන්තිමටනේ. හරි. දැන් මං එනවා මේද ජීරණයට. දැන් ජීරණය ටික දැන් චුට්ට චුට්ට ඔන්න දැන් ඉවර වෙන්න යන්නේ. ළමයි මේද ජීරණය වෙන්නේ කුඩා ආන්ත්‍රයේදී තමයි මේද ජීරණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. කලින් කිව්වා වගේම මේ වැඩේට දායක වෙන්නේ පිත් ලවණ. පිත් ලවණ මගින් තමයි මේද තෛලෝදීකරණය කරන්නේ. ඊට පස්සේ අග්න්‍යාශයක ලයිපේස් ඉන්න ඕනේ. අර තෛලෝදීකරණය වුණාට පස්සේ තමයි අග්න්‍යාශයක ලයිපේස් වැඩ කරන්නේ. එයා වැඩ දාන්නේ. එයා මොකද්ද කරන්නේ? එයා කරන්නේ මේ අග්න්‍යාශයක ලයිපේස් මගින් මේදය, මේදාම්ල, ග්ලිසරෝල්. එහෙම නැත්නම් මොනොග්ලිසරයිඩ් බවට පත්වීම උත්ප්‍රේරණය කරනවා. මේදය, මේදාම්ල, ග්ලිසරෝල් සහ මොනොග්ලිසරයිඩ් බවට පත් කිරීම උත්ප්‍රේරණය කරනවා කවුරු මගින්ද? අග්න්‍යාශයක ලයිපේස් මගින්. අග්න්‍යාශයක ලයිපේස්. පැහැදිලිද? ඒ වගේම මේදය, මේදාම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරන එක උත්ප්‍රේරණය කරන්න හැකියාවක් තියෙනවා ආන්ත්‍රික ලයිපේස්ටත්. මේ ආන්ත්‍රික යුෂයනුත් ලයිපේස් ශ්‍රාවය වෙනවා. ඒක ඒගොල්ලන්ටත් කරන්න පුළුවන්. පැහැදිලිද? ළමයි 39 වෙනි පොයින්ට් එක බලන්න. අපි 39කට ආවා. න්‍යෂ්ටික අම්ල, ඒ කියන්නේ DNA RNA. මේ න්‍යෂ්ටික අම්ල ජීර්ණ ක්‍රියාවලියත් ආරම්භ වෙන්නේ කුඩා ආන්ත්‍රයේදීම තමයි. මේවා වෙන වෙන තැන්වල නෙමෙයි වෙන්නේ, කුඩා ආන්ත්‍රයේ වෙන්නේ. එතනදී DNA සහ RNA කියන මේ න්‍යෂ්ටික අම්ල දෙකම අර අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන අග්න්‍යාශයික නියුක්ලියස් මගින් ඒ න්‍යෂ්ටික අම්ලවල තැනුම් මේකක නියුක්ලියෝටයිඩ බවට පත් වෙනවා. ඉතින් අපි පොදුවේ කියන්නම්කො නියුක්ලියෝටයිඩ බවට බිඳ වැටෙනවා. ඒ බිඳ වැටීම උත්ප්‍රේරණය කරන්නේ කවුද? අග්න්‍යාශයික කවුද? නියුක්ලියස් කියන එන්සයිම් එක. ඇතර මේ අග්න්‍යාශික නියුක්ලියස් කියනකොට මේක ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. මේකත් කාණ්ඩයක්. මේක ඇතුලේ ඩියොක්සි රයිබෝ නියුක්ලියස්, රයිබෝ නියුක්ලියස් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒවා අපිට කියන්නේ නැති නිසා අපි ඒව කතා කරන්නේ නැහැ. DNA සහ RNA අග්න්‍යාශික නියුක්ලියස් මගින් තමයි දරුවෝ නියුක්ලියෝටයිඩ බවට පත්වීම උත්ප්‍රේරණය වෙන්නේ. ඉතින් මේ නියුක්ලියෝටයිඩ අවසානයේදී තවදුරටත් බිඳ වැටෙනවා පෙන්ටෝසසීනි, නයිට්‍රජනීය භස්ම සහ ෆොස්ෆේට් කාණ්ඩ බවට. ඒ කියන්නේ හැදිලා තියෙන නියුක්ලියෝටයිඩයක් හැදිලා තියෙන සංරචක තුන බවටම කැඩෙනවා. එහෙම කැඩෙන්නේ මොන එන්සයිම ක්‍රියාත්මක වුණොත්ද? මෙතනදී ක්‍රියාත්මක වෙනවා නියුක්ලියෝටයිඩේස්, නියුක්ලියෝසයිඩේස්, ෆොස්ෆොටේස් කියන එන්සයිම තුනම. ඔය එන්සයිම තුනේම දායකත්වයෙන් අනුග්‍රහයෙන් තමයි අවසාන වශයෙන් නියුක්ලියෝටයිඩයත් කෑලි කෑලි වලට වෙන් වෙලා යන්නේ. මොනවාද මේ වෙන් වෙන කෑලි? පෙන්ටෝසසීනි, නයිට්‍රජනීය භස්මය සහ ෆොස්ෆේට් කාණ්ඩයේ බවට බිඳ වැටෙනවා. ඇත්තටම කරුණු 41ක් පුරා අපි කතා කරේ කුඩා අන්ත්‍රය තුල සිද්ධ වන්නා වූ ජීර්ණය ගැන වැදගත් කාරණා. ඊට වඩා ටිකයි තියෙන්නේ කතා කරන්න, පොඩ්ඩයි තියෙන්නේ කතා කරන්න අවශෝෂණය සම්බන්ධව. පැහැදිලිද? අවශෝෂණය සම්බන්ධව. අපි මේ වෙනකොට 41 වෙනි කරුණ වෙනකොට අපි ජීර්ණ ක්‍රියාවලිය කතා කරලා ඉවරයි. පැහැදිලිද? අපේ දරුවෝ දාන්න බලන්න ගැටලු තියෙනවා නම් chat එකට දාන්න බලන්න මොනවද ඔයාලට තියෙන ගැටලු මේ සම්බන්ධයෙන් මම උත්තර දෙනවා. ඔයාගේ තියෙන ගැටලු වලට මම උත්තර දෙනවා. ඉක්මනට දාන්න බලන්න. හරි. ඉක්මනට දාමු. right. අහන්න ගැටලු නැති තරමට පැහැදිලි වෙලා තියෙන්නේ නේ. හරි. හොඳයි ආ very good. ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.
right. මේ වැඩේ ඇතුලේ ඔයා ගිය පාර විභාගයේ අසමත් වෙච්ච දරුවෙක් නම් කුමන හේතුවක් මත ඔයාගේ වරදින් හෝ වෙනත් බලපෑම් නිසා විශේෂයෙන්ම අසනීප තත්ත්ව වෙලා රෝග වෙලා පවුලේ ප්‍රශ්න වෙලා මොන හරි හේතුවක් මත හේතු තියෙනවා. ඒ හේතු හරි සාධාරණයි. හරිද? අසාධාරණ මේ සාධාරණ හේතු ගොඩක් තියෙනවා. ඒ වගේ හේතු තත්ත්වයන් නිසා විභාගයේ අසාර්ථක වෙච්ච කෙනෙක් නම් හරිද? තව පාරක් අසාර්ථක නොවි මේ පාර ගොඩ යන්න ඔයාට පුළුවන්. ඔයාගේ අතේ තියෙන්නේ ගන්න රිසල්ට් එක S එකක්ද C එකක්ද B එකක්ද A එකක්ද A+ද දිස්ත්‍රික් ෆස්ට්ද අයිලන්ඩ් ෆස්ට්ද මේ ඔක්කොම තීරණය තියෙන ඔයාගේ අතේ. ඔයා වැඩ කිරීම මත. ඒ නිසා මේ ආසන්න දින 60ක් තව තියෙන්නේ. මේ 60 වැඩ කරන්න. අනික පළවෙනිම සබ්ජෙක්ට් එක බයෝ එක හොඳට ලිව්වොත් ඉතුරු ටිකත් ඒ ගැම්මෙන් ලියන්න පුළුවන්. ඕකමයි ඒකේ අනිත් පැත්තත් ඈ. ඕකේ විලෝමෙත් එහෙමයි. බයෝ යනුවොත් ඉතුරු ටික සුපිරියට අනා ගන්න පුළුවන්. අපි තමයි හොඳටම අනාගත්තේ කියලා කියන්න පුළුවන් ඊට පස්සේ. හරි? ඒ නිසා හරියටම ලියන්න පළවෙනි විෂය. ඒක හොඳටම ලියන්න ඕනේ. සයන්ස් ළමයිගේ බයෝ ළමයිගේ පළවෙනි විෂය බයොලොජි. හරි? මැත්ස් ළමයිගේ කම්බයින්. ඕගොල්ලන්ගේ බයෝ. ඒ නිසා ඒක හොඳටම ලියන්න ඕනේ. හරි? මේ පාර ළමයිනේ මේ ටයිම් ටේබල් වල පොඩි හුටපට වගේක් වෙලා තියෙනව නේද? ඒක තමයි වචනේ හරියටම. හුටපට වගේක් වෙලා තියෙනවනේ ටයිම් ටේබල් වල. හරි අමුතු වෙලා තියෙනව නේද? මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා තාම. මම එච්චර ඒ ගැන අධ්‍යයනය කරේ නැහැ. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න හරියට ටයිම් ටේබල් දරන් යන්න මතක තියාගන්න බයොලොජි තියෙන්නේ දැන් හවස් වරුවේ. කලුණුත් එහෙම තමයි. හරි? අපි විභාගෙ ලියන කාලේ MCQ එක තිබ්බේ හවස තිබ්බේ. ඊළඟ දවසේ උදේ තමයි සෙකන්ඩ් පේපර් එක තිබ්බේ. හරි? ඒ කියන්නේ ෆස්ට් පේපර් එක ලියලා පැය 24ක් යන්න කලින් සෙකන්ඩ් පේපර් එක තිබ්බා. එතකොට පීඩනේ වැඩි. දැන් එහෙම නෙමෙයි. දැන් ෆස්ට් පේපර් එක හවස ඊට පසු දවසේ නැවත හවස තමයි සෙකන්ඩ් පේපර් එක තියෙන්නේ. හරි අපිට එහෙම නෙමෙයි තිබ්බේ මම විභාගෙ ලියන කාල සීමාව තුලදී. පැහැදිලිද? හරි. රයිට්. ඒ ගැනත් ඇත්තටම සැලකිලිමත් වෙන්න ටයිම් ටේබල් එක ගැන. ටයිම් ටේබල් හදලා දාන්න පුළුවන්. හරිද? ටයිම් ටේබල් හදලා දාන්න පුළුවන්. හරිද? ටයිම් ටේබල් මොකද්ද ළමයි? මුදල් ගෙවපු රිසිප්ට් හදලා දාන අපේ ඇම්ඩන්ලා ඉන්නවා ළමයි. කවන්නේ හොඳයි දක්ෂයි. හරි? දැන් දිගටම කරන් යන්න අවුලක් නැහැ. හරි? මුදල් ගෙවූ බවට සහතික කරන රිසිප්ට් හදලා දාන ළමයි ඉන්නවා. හැබැයි හදලා දානකොට මතක තියාගන්න ඒ හදලා දාන එකක් අපිට ඔය හදලා දාපු බැංකුවේ ඔය බැංකුව වල ලාංඡනත් එක්කනේ දාන්නේ. බැංකුවට දුන්නොත් බැංකුව වලින් ගෙදරට ඉතුරු හරිය මම කියන්න ඕනේ නැහැ. හරි? ඒ නිසා මේ බැංකුවේ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් නීති තියෙනවා ලංකාවේ. නීතිය හොඳට හොයලා බලන්න. බැංකුව ඇවිල්ලා බලාගන්න. අපි බලන්න ඕනේ නැහැ. ඒ නිසා මේ සමහර අය ඉන්නවා වංචා කරනවා. වංචා කරන්න එපා. හරි? රිටර්න් එකක් එනවා. හරි? රයිට්. දැන් මං එනවා. එහෙනම් හරි නේද? කරුණු 41ක් අපි කතා කරා. මෙන්න ඊළඟ කොටස. එකක් කතා කරලම තමයි වැඩේ ඉවර වෙන්නේ. ළමයි දැන් අපි කතා කරන්නේ අවශෝෂණය ගැන. කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා ශුද්ධාන්ත්‍රයේ තියෙනවා හැඩගැසීම් කීපයක්. ප්‍රධාන හැඩගැසීම් තුනක් නැත්නම් අනුවර්තන තුනක් කියන්නත් පුළුවන්. එකක් තමයි ඝන ස්ථීර නැමුම් තියෙනවා. අංගුලිකා තියෙනවා. ඒ වගේම අංගුලිකා පිච්ඡද සෛලවල නිදහස් පෘෂ්ඨයේ ශුද්ධ අංගුලිකා තියෙනවා. ওই ශුද්ධ අංගුලිකා පිහිටීම හරියට අපි කියනවා බුරුසු ධාරයක් නැත්නම් විලිකිත ධාරයක් කියලාත් කියනවා ඒ පිහිටීමට. ඒවා අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ කරුණු ලියන්න ඕනේ. දැන් ජීර්ණ අන්තඵල අවශෝෂණය වීම නැත්නම් ඒ අන්තඵල පරිවහණය වීම සිද්ධ වෙන්නේ දරුවෝ ATP ශක්තිය වැය කරමින් සක්‍රියව. සමහර අය පරිවහණය වෙන්නේ ATP ශක්තිය වැය නොකර අක්‍රීයව. ඒ නිසා අන්තඵල ජීර්ණ අන්තඵල පරිවහණය සක්‍රීයව වගේම අක්‍රීයව වෙන්නත් පුළුවන්. දැන් හොඳම උදාහරණේ ෆ්‍රුක්ටෝස් ගමු. ෆ්‍රුක්ටෝස් කියන අණු වර්ගය පහසු කළ විසරණය කියන අක්‍රීය ක්‍රමයට තමයි අංගුලිකා අපිච්ඡද සෛල වලට ඇතුල් වෙන්නේ. එයා එහෙම ඇතුල් වෙනකොට මෙන්න මේ හතර දෙනා කවුද? විටමින්, ඇමයිනෝ අම්ල, පෙප්ටයිඩ් සහ බොහෝ ග්ලූකෝස්. ඔය වචනේ හරි වැදගත්. මේ වචනේ මේ බොහෝ ග්ලූකෝස් කියන එක ඕක මාර වැදගත්. සමහර අය ඕක ගණන් ගන්න නැතුව නිකන් පාඩම් කරනවා. ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ්, හරි ඊළඟට විටමින් සහ බොහෝ ග්ලූකෝස්. සියලු ග්ලූකෝස් නෙමෙයි. බොහෝ ග්ලූකෝස්
සක්‍රීයව අපිච්ඡද සෛල වලට පරිවහණය වෙනවා. සක්‍රීයව ATP වැය කරමින්. හැබැයි ෆ්‍රුක්ටෝස් පහසු කළ විසරණය කියන ක්‍රමෙන් ATP වැය නොකර පරිවහණය වෙනවා. පැහැදිලිද? හරි? පැහැදිලිද? right. 48 වෙනි පොයින්ට් එකට එනවා මම. ළමයිනේ මෙහෙම අපිච්ඡද සෛල වලට ඇතුල් වුණාට පස්සේ මේ පෝෂක ටික ඊළඟට කොහෙටද යන්නේ? මේ අංගුලිකාව ඇතුලේ තියෙනවා රුධිර කේශනාලිකා ජාලයක්. ඒකට තමයි ඊට පස්සේ ඒගොල්ලන් ඇතුල් වෙන්නේ. මේ පෝෂක අපිච්ඡද සෛලවල ඉඳලා අංගුලිකා තුල තියෙන කේශනාලිකා වලට පරිවහණය වෙනවා. ඔය අංගුලිකාවල තියෙන කේශනාලිකා එකතු වෙලා හැදෙනවා අවසාන වශයෙන් යාකෘතික ප්‍රතිහාර ශිරාව. හරි? ශිරා කීපයක් එකතු වෙලා අවසානයේදී යාකෘතික ප්‍රතිහාර ශිරාව. එයා තමයි පෝෂක බහුල රුධිරය අරගෙන කොහෙටද? අක්මාවට යන්නේ. ඒක අමතර කාරණාවක් විදිහට මම කිව්වා. හරි. පැහැදිලිද? දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේද අම්ල නැත්නම් මේදය කොහොමද මේද ජීර්ණ අන්තඵල කොහොමද අවශෝෂණය වෙන්නේ පරිවහණය වෙන්නේ කියලා. මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් ශුද්‍ර අංගුලිකා වලට අංගුලිකා හරහා අපිච්ඡද සෛල තුලට ඇතුල් වෙනවා. මේද අම්ලයි මොනොග්ලිසරයිඩයි ශුද්‍ර අංගුලිකා හරහා අපිච්ඡද සෛල වලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එතනදි මේ දෙන්න නැවත එකතු වෙලා නිර්මාණය කරගන්නවා මේ දම්ලයි ග්ලිසරෝලුයි එකතු වෙලා නිර්මාණය කරගන්නවා දරුවෝ නැත්නම් මේ දම්ලයි මොනොග්ලිසරයිඩයි එකතු වෙලා නිර්මාණය කරගන්නවා ට්‍රයිග්ලිසරයිඩ්. ආයිත් කියන්න මේ දම්ල මොනොග්ලිසරයිඩ් අංගුලිකාවේ අපිච්ඡද සෛල වලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මොකද කරන්නේ? ඇතුල් වෙලා සෛල ඇතුලේදී මේ දම්ලයි මොනොග්ලිසරයිඩයි එකතු වෙලා ට්‍රයිග්ලිසරයිඩ් හැදෙනවා. ළමයි ඊළඟට ඒ ට්‍රයිග්ලිසරයිඩ් නැවත සකස් වීමකට ලක් වෙලා කයිලෝමයික්‍රෝන කියන ව්‍යුහයන් බවට පත් වෙනවා. ඔන්න වචනයක්. කයිලෝමයික්‍රෝන කියන ව්‍යුහයන් බවට පත් වෙනවා. මේ කයිලෝමයික්‍රෝන කියන්නේ ජලද්‍රාවී කුඩා ගෝලිකා. ඒ තත්ත්වයට පත් වෙනවා. බලන්න. සෛල තුලදී ඒවා ට්‍රයිග්ලිසරයිඩ් වෙනවා. ට්‍රයිග්ලිසරයිඩ් නැවත සැකසීලා කයිලෝමයික්‍රෝන බවට පත් වෙනවා. ඒවා ජලද්‍රාවී කුඩා ගෝලිකා වතුරේ දිය වෙන්න හැකියාවක් තියෙන පොඩි ගෝලිකා බවට පත් වෙනවා. ළමයි කයිලෝමයික්‍රෝන මේ සමා වෙන්න කයිලෝමයික්‍රෝන මේ අංගුලිකා අපිච්ඡද සෛල වලින් ඊළඟට යන්නේ. හරිනම් අපි කියපු විදිහට යන්න ඕනේ රුධිර කේශනාලිකා වලටනේ නෑ. කයිලෝමයික්‍රෝන යන්නේ ළමයි මේ අංගුලිකාව ඇතුලේ තියෙන විශේෂ වසා වාහිනී වර්ගයක් වන පයෝලස නාලිකා වලට තමයි ඇතුල් වෙන්නේ. ඒක වැදගත්. කයිලෝමයික්‍රෝන පයෝලස නාලිකා වලට තමයි පරිවහණය වෙන්නේ. ඊට පස්සේ පයෝලස නාලිකා ඇතුලේ තියෙන වසා තරලයනේ. ඒ වසා හරහා තමයි කේශනාලිකා වලට නැත්නම් රුධිර වාහිනී වලට ඇතුල් වෙන්නේ. ඔන්න පෝෂක ටික. ඔතෙන්ට තව එකතු කරන්න ඕනේ මේ ජලය සහ ඛනිජ අයන අවශෝෂණය වෙන විදිහ. ජලය සහ අයන නැවත ලබා ගැනීමත් කුඩාන්ත්‍රයෙන් සිද්ධ වෙනවා. කුඩාන්ත්‍රයෙන් ඒවා නැවත ලබා ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් ලබා ගන්න ජලය ලීටර් 2ට අමතරව ජීර්ණ යුෂයෙන් තවත් ජලය ලීටර් 7ක් ලබා ගැනීමේ හැකියාවක් කුඩාන්ත්‍රයට තියෙනවා. ජීර්ණ යුෂයෙන් අමතරව ජලය ලීටර් 7ක් කුඩාන්ත්‍රයට එකතු වෙනවා. මතක තියාගන්න මේ ජලයෙන් වැඩි කොටසක් ආශෘතිය මගින් තමයි නැවත අවශෝෂණය වීම සිද්ධ වෙන්නේ. ආශෘතිය මගින් තමයි මේවා නැවත උරා ගැනීම සිද්ධ වෙන්නේ. ඔන්න එසේ එක කම්ප්ලීට් කරා. එසේ එක කම්ප්ලීට් බලන්න. අංග සම්පූර්ණයෙන් පොයින්ට්ස් ටික ඔක්කොම තියෙන විදිහට තමයි එසේ එක කම්ප්ලීට් කරේ. හරි? පැහැදිලිද? පැහැදිලිද? හරි? රයිට්. එතකොට මේකේ මාකින් එක අපි ඔයාගේ ගෲප් එකට කොහොමද දානවා? ඔයාලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මේ මාකින් එක ඔයාලට නැවත පරීක්ෂා කරන්න, පරිශීලනය කරන්න පුළුවන්. ආයි ආයි බලන්න පුළුවන්. ඒකේ කිසිම අවුලක් නැහැ. හරි? ඒකේ කිසිම අවුලක් නැහැ. පැහැදිලිද? හරි? රයිට්. බලන්න. මොන හරි ගැටලු තියෙනවා ඔන්න ඔයාලට අහන්න පුළුවන්. මොන ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. වයිට් බෝඩ් එක කළුයි. අවුලක් නැහැ. අද කළු පසුබිමේ ලියන්නේ. හරි. දැන් මාව පේනව නේද හොඳට? ගැටලුවක් නැහැ නේ? හරි. ළමයි
ජීර්ණය හා අවශෝෂණය. මෙන්න මයින්ඩ් මැප් එකක්. ජීර්ණය සහ අවශෝෂණය. දැන් මෙතනදී ජීර්ණය සම්බන්ධයෙන් කතා කරද්දී ඔයාගේ උත්තරයට ගොනු වෙන්න ඕනේ අග්න්‍යාශයික යුෂය ගැන. අග්න්‍යාශයික යුෂය ගැන ඔයා ගොනු කරන්න ඕනේ උත්තරයට. ඔයා ගොනු කරන්න ඕනේ ආන්ත්‍රික යුෂය ගැන. ආන්ත්‍රික යුෂයේ තියෙන ජීරක එන්සයිම ගැන ඔයා කතා කරන්න ඕනේ. ඔයාට අමතක කරන්න බෑ ඔයා පිත්ත ගැන පිත්යුෂ ගැන කතා කරන්නත් ඕනේ ජීර්ණයේදී. පැහැදිලිද? ඔය කොටස් ටික කතා කරන්න ඕනේ. ඒතර අවශෝෂණයේදී මොනවද කතා කරන්න ඕනේ? අවශෝෂණයේදී ඔයා කතා කරන්න ඕනේ දරුවෝ විශේෂයෙන්ම මේ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් වගේ මොනොසැකරයිඩ් අවශෝෂණය වෙන විදිහ, ඇමයිනෝ අම්ල මම කෙටියෙන් ඈ අම්ල කියලා දාන්නම්. ඇමයිනෝ අම්ලයන් අවශෝෂණය වෙන විදිහ, කුඩා පෙප්ටයිඩ, විටමින් ඒවා අවශෝෂණය වෙන විදිහ, ඒවා එක ආකාරයක් මේ සෙට් එකම. ඒ වගේ මෙච්චරද නෑ. ඊට පස්සේ නේද? මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ් අවශෝෂණය වෙන විදිහ. මොනොග්ලිසරයිඩ් කියලා කෙටියෙන් දාන්නම්. ඒ විතරක්ද? ඇයි ජලය සහ අයන නැවත ලබා ගන්න විදිහ මේව ගැන කියන්න ඕනේ. පැහැදිලිද? මතක තියාගන්න ආන්ත්‍රික විෂයේ තියෙනවා ජීර්ණ එන්සයිම 7ක් තියෙනවා. ජීර්ණ එන්සයිම 7ක් ගැන කතා කරන්න ඕනේ. අග්න්‍යාශයික විෂයේ ජීර්ණ එන්සයිම 6ක් ගැන කතා කරන්න ඕනේ. 6ක් ගැන. හරි? පැහැදිලිද? පිත්තුෂ ගැන කියද්දී එතන පිත් ලවණ ගැන කතා කරන්න ඕනේ. මේද තෛලෝදීකරණය, මේද ජීර්ණය අවශෝෂණය. ඒව ගැන කතා කරන්න ඕනේ ඔයා. හරි? පැහැදිලිද? මේ දේවල් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. හරි? ඒ වගේම අමතක කරන්න එපා මේ ජීර්ණ ක්‍රියාවලියට දායක වන හෝමෝන දෙකකුත් අපිට හම්බුණා නේද මේ අපේ උත්තරය තුල? කවුද ඒ හෝමෝන දෙක? එකක් සික්‍රටීන් ගැන ඔයා කතා කරන්න ඕනේ. අනිත් එක කොලිසිස්ටෝකයිනින් ගැන කතා කරන්න ඕනේ. කොලිසිස්ටෝ කියලා කෙටියෙන් දැම්මා. බලන්න දරුවෝ මෙන්න ඔයාගේ මේ එසේ එක ලියන්න ඕන මයින්ඩ් මැප් එක. මට ඕනේ එසේ එකකට මයින්ඩ් මැප් එකක් හදන්න පුළුවන්. මේ ඔක්කොම මගේ නිර්මාණ. මට ඕන එකට හදන්න පුළුවන් ළමයි. මෙන්න මයින්ඩ් මැප් එක. හොඳට පේනවනේ. හොඳටම පේනවා. ඔන්න හදා ගන්න ඕන මයින්ඩ් මැප් එක. පැහැදිලිද? ඕක ලියා ගන්න ඉක්මනට. කෙනෙක්ට ලියා ගන්න වෙලාව මදි වගේ නම් ටක් ගාලා පොඩි නේද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න කිසි අවුලක් නැහැ. ඔන්න ඒ වැඩේත් කරන්න.
හරිද ළමයි? තව මොනවද අපේ දරුවෝ දාලා තියෙන ප්‍රශ්න? ගැටලු තියෙනවා නම් දාන්න. සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ගොඩක් අය දාලා තියෙනවා. හරි නේද? අපි ළමයි හෙටත් ඔයගලන්ගේ ඔයගලන්ගේ ගෙවීම් වලට අදාළව අපි හෙටත් නිබන්ධන ටියුට් පැක් එක අපි යවනවා පේපර් පැක් එක. ඒක අපි හැම දවසකම කරනවා අපිට දවස ගානේ දරුවෝ මේ ගාස්තු ගෙවීමේ කටයුතු කරනවා. ඒවට අදාළව කරනවා. මේ වැඩේ ළමයි අදින් ඉවර වෙනවා මේකේ පෝස්ට් මේ ක්ලෝසින් ඩේට් එකක් නෑ ළමයි මේ වැඩේ ඇතුලේ. ඒක කියන්න ඕනේ මේක ක්ලෝසින් ඩේට් එකක් නෑ. මේක ඔයාට අගෝස්තු පළවෙනිදා වුණත් සම්බන්ධ වෙන්න පුළුවන් ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. එතකොට ඔයාට රෙකෝඩින්ග්ස් ගොඩ ගැහෙනවා. අගෝස්තු පළවෙනිදා වෙනකොට අපි මේකේ 23 24 දවස්වල අපි ඉන්නේ. ඒතර ඒ 24ම අදාළව පැය 48ක් විතර ඔයාට රෙකෝඩින් බලන්න වෙනවා. ඒකත් කරදරයි. හරි නිදි මරාගෙන රෙකෝඩින් බලන්න වෙනවා එක්කෝ එහෙම කරන්න ගැටලුවක් නැහැ පුළුවන් අය හැබැයි ඒක තේරුමක් නැහැ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අපිත් එක්ක එකතු වෙන්න හරි ඔයාට මේ රෙකෝඩින්ග්ස් ටික බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ ඒක සම්බන්ධ නැහැ හැබැයි ආයිත් මම මතක් කරනවා මේක මන්තරේ වගේ මතක් කරනවා පුළුවන් තරම් ඔයා උත්සාහ කරන්න ලයිව් එකට ඇවිල්ලා මේ වෙලාවේ පාඩම් කරගමු මේ වෙලාවේ වැඩ කරමු ඒක මතකයට යනවා ගොඩක් හොඳයි රෙකෝඩින්ග්ස් වලදී ගොඩක් ළමයින්ගේ අපි දකින දෙයක් දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ කොරෝනා වලින් පස්සේ අපි දකින දෙයක්නේ රෙකෝඩින්ග්ස් ගොඩ ගහගත්තම ඒක මානසික වදයක් වෙනවා එහෙම වුණාම ඔයාගෙන් ගන්න පුළුවන් හොඳම රිසල්ට් එක එන්නේ නැති වෙන්න පුළුවන් මේ අපි දැකලම තමයි කියන්නේ අපි අලුතෙන් අපින් දාලා කියනවා නෙමෙයි එහෙමනම් ආදරණීය දරුවනේ අද වැඩේ ගැන මොකද ඔයාට හිතෙන්නේ ඔන්න දැන් ඔයාට පුළුවන් chat එකට දාන්න සහ ඕනම ගැටලුවක් මගේ WhatsApp අංකයට ඔයාට යොමු කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මගේ අංකය මොකද්ද? 071 57 11 317. දැන් මේ වැඩේ ඉවරලා මම නිදාගන්නේ නැහැ. මං ඔයත් එක්ක ඔයා හැරලා ඉන්නවා ඔයත් වැඩ කරනවා අපිත් වැඩ කරනවා. දිගටම වැඩ යනවා. හරි. මේ මාස දෙක පුරා දින 60කට ආසන්න කාලය පුරා එක දිගට වැඩ. ඇත්තටම අපිට විවේකයක් ලැබෙන්නේ අගෝස්තු කෙනෙක් කියනවා අගෝස්තු 9 වෙනකොට හරියන්නේ ඔක්කොම නෑ අගෝස්තු 10 අගෝස්තු 10 රැයට තමයි ඇත්තටම විවේකයක් ලැබෙන්නේ. එතකන් වැඩ අපි මෙතන. හරි ඔයගොල්ලෝ එක්ක වැඩ කරනවා. ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලය ඉහළ නංවන්න. හරි. නැවත අපි මුණ ගැහෙන දවස කවද්ද? නැවත අපි මුණ ගැහෙන්නේ සෙනසුරාදා. රාත්‍රී 9 මාට ඔන්න අදක තියාගන්න. හරි. හැබැයි ලබන සෙනසුරාදා අපි කරන්නේ ෆ්‍රී ක්ලාස් එකක් නෙමෙයි. අපේ ගාස්තු ගෙවපු දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අලුතෙන් ක්ලාස් ගාස්තු ගෙවමින් දරුවන්ට එකතු වෙන්නත් පුළුවන් වැඩේට. ඒ වගේම දැනටමත් ගාස්තු ගෙවපු දරුවන් සුපුරුදු පරිදි මේ වැඩේ ඇතුලේ ඔයාලට දුවන්න පුළුවන්. හරි. අපි හෙටත් ඔයාලට දානවා අර්ථ දැක්වීම් පහක් අපේ ස්ටඩි ප්ලෑන් එක අපි දානවා. ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. ඒ වගේම අවසාන දින 4 පැය 60 සැලැස්ම මේක අද හෙට නෙමෙයිනේ දාන්නේ. ඒක දාන්නේ අන්තිම දවස් 4 කොහොමද වැඩ කරන්න කියන එක ඔයාලට කියලා දෙනවා. ඔයාගේ අන්තිම පැය 60 ඔයාගේ ජීවිතේ තීරණාත්මක පැය 60ක් ඒ පැය 60 ඇතුලේ ඔයාට ලොකු දෙයක් කරලා ඔයාගේ රිසල්ට් එක උඩු යටිකුරු කරන්න පුළුවන්. ඔයා S එක ලඟ ඉන්න ඔයාට ඒක B එකක් කරන්න පුළුවන්. මම කියන්නේ S එක අනිවාර්යෙන් නිසකව එකක් එනවා කියලා. හැබැයි S එක B එකක් කරන්න පුළුවන්. පැය 60ක් හරියට වැඩ කරොත්. හැබැයි ඒ වැඩ කරන්න ඕන වැඩ කිරිල්ලට අවශ්‍ය පුහුණුව තමයි මේ දින 60 ඔයා කරගන්න ඕනේ. පැය 60න් එක්සෑම් එක ගොඩ දාන්න ඕන කරන පුහුණුව ගන්න ඔයාට දින 60ක් තියෙනවා වැඩ කරන්න. ඒ වැඩෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්. හරි නේද දරුවෝ? එහෙමනම් මොනවද තව තියෙන්නේ? chat එකට දාලා තියෙනවද මොන හරි විශේෂ දෙයක්? විශේෂ දෙයක් තියෙනවද? අද වැඩේ ගැන ඔයාගේ අදහස් ටිකත් අපිට දාන්න ඉක්මනට.
මොනවද තියෙන්නේ දාලා. මෙහෙම දරුවෙක් දාලා තියෙනවා අපේ පුතෙක් දාලා තියෙනවා සර් පොඩි රික්වෙස්ට් එකක් 2027 නංගිලා මල්ලිලාට මේක කලින්ම පටන් ගන්න. එතකොට ඩවුන් වෙලා ඉන්න අයට ලොකු හෝප් එකක් එනවා බයෝ ගොඩ ගන්න පුළුවන් කියලා. ඒ ගැම්මටම අනිත් සබ්ජෙක්ට් දෙකක් කරන්න එයාලට ටයිම් එකක් ඕනේ නිසා සර්ට පුළුවන් නම් අප්‍රේල් වෙද්දිවත් මේක පටන් ගන්න. හොඳයි. අපි උත්සාහ කරමු නේද? උත්සාහ කරමු. ඒ කාලෙදි බලමු අපි. හරි. තැංක් යූ වාගේ අදහසට දරුවෝ. එහෙමනම් දරුවනේ අපේ කාල සීමාවත් අවසන්. අපි පුරා පැය දෙකක් පුරා ඔයත් එක්ක වැඩ කරා මහන්සි වෙලා. දැන් ඔන්න අපි අද දවසට සමුගන්නවා. හැබැයි ඔන්න බදාදා ඉඳලා සෙනසුරාදා වෙනකන් වැඩ නොකර ඉන්න බෑ. කරන්න වැඩ තියෙනවා. ඔයා channel එකට ඇවිල්ලා බලන්න මොනවද ඔයාලා තියෙන වැඩ කියලා. ඒ වැඩ ටික කරගෙනම සෙනසුරාදා එන්න. සෙනසුරාදා එන්න කලින් දැන් papers ලැබිච්ච දරුවෝ මේ දවස් කීපය තුළ ඉතුරු වැඩ papers ලැබෙයි. papers අරගෙන තුන්වෙනි paper එක ඔක්කොම කරන්න ඕනේ නෑ දැම්මම. හැබැයි තුන්වෙනි paper එක හොඳට කරලා සූදානම් වෙලා ඉන්න අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ එතනින් එහාට විෂය කරුණු මේ වගේ mind map එකක් හැම essay එකක්ම අපි යනවා. ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙමනම් දරුවනේ සියලු දෙනාටම බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි. හැමෝම නිදුක් නිරෝගීව ඉන්න, පරිස්සමට ඉන්න, මහන්සිලා වැඩ කරන්න. හරි. මේ දවස් ටික කට්ටක් කමු, කට්ට කාලා වාගේ ලයිෆ් එකම ගොඩ දාගමු. හරි. මහන්සිලා වැඩ කරන්න හැමෝටම සුබ රාත්‍රියක්. ඊළෙන්නම් අපි සෙනසුරාදා හම්බෙමු.